අල්ගාට මොනවද ගැටලු තියෙනවද ඉතින් කතා කරන්න පුළුවන්. ඔකේ නම් මම කතා කරනවා. ස්වාමීන් වහන්සේ මේ ඉවරන ළමයින්ට පොඩ්ඩක් ජීවිතේ කොහොමද ඉදිරියට ගෙනියන්න ඕනේ හැටගස්ස ගන්න ඕනේ කියලා අවවාද ප්‍රශ්න පටන් ගමු. අර ප්‍රශ්නයක් නෙමෙයි. ඔව්. දැන් ප්‍රශ්නයක් ළමයින්ට විතරක් දැන් කොහොමද ඉස්සරහ යන්නේ කියලා කියන්න මම මොනවද දන්නේ මොකද සාමාන්‍යයෙන් දන්නේ නැහැ. ළමයින්ට විතරක්. ඒ ඔයගොල්ලෝගේ ජීවිතේ. දැන් අපි ඒ ප්‍රශ්නෙටත් එනවා. ඒක දෙකක් නෙමෙයි. නම් මොකද? මම කියන්නේ. එහෙනම් ඔක දෙකක් නෙමෙයි. ළමයින්ට තියෙන ප්‍රශ්න තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඔව්. ඒකනේ ඇප්ලිකේෂන්ස් දෙකක් නැහැ. භාගතුන් වහන්සේ මේ ධර්මයේ විග්‍රහ කරන ආකාරය අනුව අපි මේ ධර්මය හරියටම තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් අපේ ජීවිත හරියම ස්මූත්ලි ඉස්සරහට යනවා. එහෙම නැත්නම් බොහොම කර්කශ විදිහට තමයි ඉස්සරහට යන්නේ. හැබැයි අපි හිතුවට අපි ඉස්සරහට යනවා කියලා ඉස්සරහට නෙමෙයි යන්නේ. අපස්සේ ඒක රින යන්නේ. ඒ කියන්නේ අපිට හැම වෙලාවෙම අකුසල තමයි අපිට ඇකියුමුලේට් වෙන්නේ එකතු වෙන්නේ. නොදැනුවත්ව. අපි ඉස්සරහට යනවා කියලා හිතුවා. එතකොට අපේ ජීවිතවලට මේ බොහොම පින්වන්ත ජීවිත ලබා ගන්න අපිට හැබැයි මේ නොදැනුවත්වම අපි ඉස්සරහට යනවා කියලා හිතාගෙන අපි හැම වෙලාවෙම අසහනය ආතතිය පීඩාව පීඩනයේ කරකිරීම ගැටීම් නොරුසල ස්වභාවය නොසියල්ලත් එක්ක ඉස්සරහට යන්න වෙන්නේ නේද? අපි දැන් ඉස්සරහට යනවා කියන ඒවත් එක්ක මොකද ඒවෙන් තොරව පොඩි ඉස්සරහට යන්න බෑනේ නේද? අපි දන්නේ නැහැ ක්‍රමය. එතකොට අපිට හැම වෙලාවෙම එකතු වෙන්නේ ෆයිල් අප් වෙන්නේ ඇකියුමුලේට් වෙන්නේ අකුසල. එතකොට බොහොම අමාරුවෙන් ලබාගත් මේ මනුස්ස ජීවිතේ අපි රැකගෙන නැහැ. අපි ඒක අපයෝජනය කරනවා. ඇබියුස් කරනවා. එතකොට ලෝකෙ පිළිගන්න කෙනෙක් අපි වෙන්න පුළුවන්. සාර්ථකයි කියලා අපි ක්‍රයිටීරියාවක් තියෙනවා නම් මයින ඒකට අහු වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නේ නැහැ ඔබේ හිත කල්පනාකරණය කරන්න කොහොමද ඕනේ කියලා. හිත කල්පනාකරණය කරන්න කොහොමද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම ඉක්ලන්නේ දුකේ. ඩිෆෝල්ට් එක දුක. ඒක අපි ගුරු කරලා තියෙන දුක. නැත්නම් අසහනය. ඒතකොට ඒකේ නිදහසෙන් අපි දන්නේ නැහැ. ඉතින් එතකොට අපේ ජීවිත තුල අපිට ඔය කැලේ ටික අයින් කරගන්න පුළුවන්. ඔය කියපු කැලේ ටික ඒක දරුවන් විතරක් නෙවෙයි ඔබලට තියෙනවා. අන්න ඒ කැලේ ටික අයින් කරගන්න පුළුවන් නම් අන්න එතන එයාගේ ජීවිතය ඉස්සරහට යන ජීවිතයක්. ඔය සායන සරලව පටන් ගත්තොත් නේද පන්සිල් වලින් පටන් ගන්න. ධර්මයේ සාහිත්‍ය ගැඹුරුයි. සරලව දිවි පන්සිල් වලින් පටන් ගත්තොත් සහ අපි ටාගට්ස් ගෝල්ස් කියලා ලොකු පරවරක් දාගෙන කන්ඩිෂනල් හැපිනස් වලට යන්නේ අල්ටිමේට්ලි. ඒකට දැන් මේ යන ගමනේ හාමුදුරුවෝ වගේ දැන් අපිට ඇත්තටම ධර්මයෙන් ඈත් වෙලා ඒක කැලේ මිස් වෙනවා. දැන් මොනවාකට ફોකස් වෙන විදියට අපේ ජීවිතය උදේ පටන් ගත්තා. කොහොමද ලොකු දෙයක් පොඩි ටච් එකක් දෙන්න පුළුවන් සමහර වෙන්නේ. මම හිතන්නේ ඒක තමයි මිස් වෙලා තියෙන්නේ. වැඩට යනවා ඊට පස්සේ තම ළමයින් ජීවිතය යනවා. පන්සල් යනවා හරි එක හරි බණක් අහනවා. දෙනවා ඒකට බුදුහාමුදුරුවෝ අන්තිම ගමනට පාත් එකක් අපි අතර දිනන දුකේ ප්‍රශ්නේ තියෙනවා මට. පුතේක අන්තිම ගමනක් නෙමෙයි. දවල්ට පටන් ගන්න පන්සිල් වලින් කියන්නේ. එතන අපි ඉතින් පන්සල් යනවා එනවා ඉතින් ගෙදර යනවා ඔය සේරම සංස්කෘතියක්. අපේ කරගත්ත සංස්කෘතිය. ඒකේ ಜಾති අනන්‍යතාවයට තියෙන්න ඕනේ. ඒ දේවල් තියෙන්න ඕනේ. නමුත් මේ භාගතුන් වහන්සේ මේ පටන් ගන්න සීලෙන් නෙමෙයි. සම්මාදිට්ඨිය අවබෝධය. එදිනෙත් තමයි පටන් ගන්න. ඒතර අපි කවුරු හරි ඒක ඇති කරගත්තා නම් අපේ ජීවිතේ හරිම ස්මූත් ඉස්සරහට යනවා. හරිම සතුටින් යනවා. ඇත්ත සැපේ තුල අපිට ඉන්න පුළුවන්. ඔබ කියව වචන කන්ඩිෂනල් සැපය. මොකද ඒක අපහසුයි. කියන්නේ අපි මොකක් හරි ගෝල් එකක් තියාගෙන ඒක ඇචීව් කරනවා.
එතනින් ඇචීව් කරලා සතුටු වෙනවා. ඊට පස්සේ ආපහු තව ගෝල් එකකට යනවා. අන්න එතන ගන්නකො. දැන් අපි යම් ගෝල් එකක් හිතේ ඇති කරගෙන ටාගට් එකකට ඒක ඇචීව් කරලා සතුටු වෙනවා. එතකොට දැන් එතනින් එහාට ඒක වැඩි කරගන්න ඕනේ වෙන්නේ නැහැ. කෙනෙකුට. ඇයි? ඒක තමයි තව තවත් අර දැන් මම අහන්නේ එතන වින්නකෝ. දැන් අපි අමාරුවෙන් ලබාගත් සැපයක්. හෙලෝ අපි අමාරුවෙන් ලබාගත් සැපයක්. ඒක ලබාගෙන ඉවරයි දැන්. ලැබිලා තියෙද්දි. ඒක තියෙද්දි. හරිද? ඒකට වැලි වැඩිෂන් එක එකතු කරන්න අවශ්‍ය නැහැ. තව යනවාරි තව සැප කරා මම කියන්නේ ඒක නවතින්නේ නැහැ කියලා. දැන් මම අහන්නේ ඇයි? සැපේ නැතිලා නෙමෙයි මල්ලි. සැපේ තියෙද්දි. එක එක දින ආසාව. තව ආශාව වැඩි වෙනවා. නමුත් ඔබ හිතන්න හොඳට හිතන්න කල්පනා කළා. අමාරුවෙන් ලබාගත් සැපේ තියෙද්දි. ඒක මට වැඩි කරගන්න ඕන නේද රීසන් එක. ඒක එතනමයි තියෙන්නේ. වෙන තැනක නෙමෙයි. හරිද? එතෙන් ආව මට හිත කියනවා නම් අන්න අතෙන්ද ගියොත් තමයි ඇත්ත සැපේ තියෙන්නේ කියන්නේ. ඒක කලිනුත් මට කිව්වේ මෙතන සැපයි කියලා. මෙතෙන්ද ආපු මට දැන් කියනවා හිත හරිද? මේකත් සැපයි කියලා දැනෙද්දි. අන්න අතනිට වැඩි සැපයි කියලා. හරිද? කොයි හිතද මට ඇත්ත කියන්නේ? නෑ ඒක මේ දාර්ශනික මට්ටමකින් නෙමෙයි මම කියන්නේ හිතන්නේ කියලා. අපිට හිතලා බලමු. විමසීමේ හැකියාව අපිට තියෙනවනේ. නේද? චුට්ටක් හිතලා බලන්න. දැන් මේක සැපයි කියපු හිත මම පිළිගත්තා. ඒක වෙනුවෙන් ඒක සැපයි කියලා හිතපු වෙලාවෙ ඉඳලා ඒ වෙනුවෙන් මම මොනවද කරන්නේ? ඒක සැපයි කියලා හිතපු වෙලාවෙ ඉඳලා ඔක ලබා ගන්න තාක් කාල මා තුළ අසහනයක් තිබුණ නැද්ද බිල්ඩ් අප්? අසහනය කියන්නේ කලින් සැපක් දුකක්. දුක. ඊට පස්සේ ඒකට අභියෝගවල මොන දුන්නේ නැද්ද ඔක ලබා ගන්න? අභියෝග කියන්නේ සැපක් දුකක්. ඊට පස්සේ ලබා ගන්න බැරි දෙකින් දෙගිඩියා මා තුළ හැමෙලම තිබුණ නැද්ද? ඒක සැපක් දුකක්. හැබැයි දැන් මං හේතු සකස් කරපු නිසා මට ඒ අපේක්ෂිත සැපේ දැන් ලැබෙනවද නැද්ද? ලැබෙනවනේ. ලැබුණාට පස්සේ ඇත්තටම සැපයක් දැනෙන්නේ නැද්ද? දැනෙනවනේ. දැනෙනවනේ. මොකක් කියලා හිතන්නේ සැපේ? ඔබ ඇචීව් කරපු සැපේ කියන්නේ ඉතින්. ඉතින් අපිට කියන්නේ ඒකනේ. නමුත් ඒ වෙනුවෙන් විඳපු දුකෙන් නිදහසීමේ රිලීෆ් එක. ඊට වඩා වෙනන්නේ මොකක් කියලා? ඔය ඇචීව් කරපු සැපේ කියන්නේ. හොඳට බලන්න කැලුම් හිතලා බලන්න මාත් එක්කද මේ හිතන්නේ. යම් සැපයක් වෙනුවෙන් විඳපු දුක් ගොඩ වැඩි නම් හරිද? ඒ දුක් ගොඩ නිවා වීම නිසා ලැබෙන රිලීෆ් එකක් මොකද වෙන්නේ? වැඩිද නැද්ද? එවනේ? හැබැයි අපි අඩුවෙන් නම් යම් සැපයක් වෙනුවෙන් දුක් විඳින ඒ ලබා ගන්න සැපේ වටිනාකම අඩු වෙන්නේ නේද? අගේ අඩු වෙන්නේ. එහෙමනේ අපිට දැනෙන්නේ. ඒක ෆැක්ට් එකක්. හිතනව නෙමෙයි ඒක ඇත්ත. හරිද? ඒක ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? අපේ දුක් විඳින එක තමයි. හැබැයි හිතවල පෙන්නන්නේ මොකක්ද? අහවලදී සැපයි කියන්නේ. ඒතර ඒක මොකක්ද? perception එක. සංකල්පය. මම බිලීව් කරන එක සැපේ කියලා. අල්ටිමේට් සැපේ එක තමයි කියන්නේ. හැබැයි ඇත්තටම මට එතන ගියාම සැපයක් දැනෙනවා. ඒ සැපේ මට හිතෙන්නේ හිත විසින් මට ඉන්ටර්ප්‍රීට් කරන්නේ මම ඇචීව් කරපු සැපේ කියලා. අවතර මම විඳින්නේ මොකක්ද? නෑ අර රිලීෆ් එක. අර විඳපු දුක් වලින් නිදහසින් රිලීෆ් එක මට දැනෙනවා. ඒක බොරුවක් නෙමෙයි. දැනෙනවා. හරිද? හැබැයි දුක් විඳින්න නැතුව හිටියොත් මම එහෙම ඇචීව් කරපු සැපේකුත් නැහැ නේද? එතකොට මොකද තියෙන්නේ? නමුත් එතන මොකද්ද තියෙන්නේ? සහනයක් තියෙනවා. නෑ. දැන් ලෝකෙ මිනිස්සු හොයන්නේ මොකක්ද? විඳින්න යමක්. දැනෙන යමක්. හරිද නැද්ද? එතකොට දැන් දුකකුත් නැත්තම් සැපක් කියලා දෙයක්වත් දැනෙන්න නැත්තම් දැනෙන සැපෙකුත් නැත්තම් විඳින්න සැපයක් නැත්තම් විඳින්න දුකකුත් නැත්තම් හරිද? දැනෙන දුකකුත් නැත්තම් ඒක නෙමෙයි දර බෝඩම් කියන අවස්ථාව. අපි බෝඩ් කියලා කියන්නේ බෝරින් කියලා කියන්නේ නැද්ද?
ඒක සාපේක්ෂයෙන් සමහර ඔය දෙකම නැතුව ඒ සාමාන්‍ය විදිහට ඉන්නකොට දුකක් නැහැ සපක් නැහැ නිකන් ඔහේ හින්නවා අන ඔහේ හිටියා කැලොම් ඔහේ හිටියා හලෝ එයාට කිපා එයාට ඕන වෙනවා යම අරමුණු වෙනස් කරන්න ඕනේ නැත්නම් ඕනම කෙනෙකුට එහෙමනේ එවනේ ඒ නිසා හොයන්න මොකද විඳින්න යම ඒතර විඳින්න යමක් කියලා හැමදේම හොයන්න මොකද අපි දුක කැමති නෑ කැට අපි හොයන්නේ මොකද සැපය හැබැයි සැපයි කියන අවල්දී සැපයි කියලා කියන්නේ කවුද හිත ඒක කියපු වෙලාවේ ඉඳලා මම පෙරගෙන මොකක් විඳින්නද ඒකට දුක හැබැයි මම දුකක් කියලා ට්‍රිගර් වෙනවද මට නෑ ඇයි ඒක සැපයි කියන එකේ වැහිලා තියෙන්නේ ආස්වාදයෙන් වැහිලා තියෙන්නේ ඒතර මම ඒ වෙනුවෙන් විඳින දුක් සියල්ල සතුටින් නෙමෙයි විඳින්නේ ඒකට කියනවා පොසිටිව් තින්කින් කියලා නේ දුක දුකක් හැටියට හිතන්න එපා කියලා දුක දුකක් හැටියට හිතන්න එපා කිව්වත් අපි විඳින්නේ මොකද්ද දුකක් නේ ආයෙත් කමක් නැහැ කියන්නේ දැන් ඔන්න අල්ටිමේට් සැපේ මට ලැබෙනවා හරිද ඒ සැපේ ලැබිච්ච මොහොතේ ඔබ දන්නවද දැනෙන සැපේ මොකද්ද කියලා ඔබ ඇචීව් කරපු සැපේ මොකද්ද කියලා දන්නවා එතකොට මේ දැනෙන සැපේ මොකද්ද කියලා ඔබ දන්නවා හොඳේ එයා රිලීෆ් එක කියලා දන්නවා එහෙනම් හිත මොකද්ද මට දැල්ලා දෙන්නේ මුලාවක් නේ රවටරනේ ඒක රැවටීම් සපක් දුක බොහොම හොඳයි වැඩේ තියෙන්නේ ඔක මම දන්නේ නැහැ දන්නේ නැතුනට පස්සේ අර සැපේ තීව්‍රතාවය වැඩි නම් ඒ දැනෙන සැපේ වේට් එක වැඩි නම් ඔච්චර අමාරුවේ ලබාගත් සැපේ ලැබිච්ච මොහොතේ ඉඳලා මම බයෙන් ඉන්නේ ඔක මට නැති වෙයි කියලා throughout හරිද නම් බය කියන්නේ මොකක්ද සැපට දුක ඒතර සැපේ ලැබෙන ගමන් විඳින්න මොකද්ද? දුක ගොඩාක්. ලැබිච්ච ගමන් විඳින්නේ මොකද්ද? බය කියන දුක. ඊට පස්සේ බය නැති කරන්න මොකද්ද මම කරන්නේ? ඔය සැපේ ආරක්ෂා කරන්න ඕන. නවතින අරගෙන ජීවිතවල නැද්ද? ඕන දාතුවක් විඳිනවද නැද්ද? ඒ නයික සැපද දුක. නරතුකන් දුක් විඳිනවනේ. ඒක නැතුනොත් ඒ සැපේ නැතුවට පස්සේ මොකද? නෑ. මිනිස්සු සීදී හානි කරගන්නේ. සැපේ ලැබුණාම නෙමෙයි මේක නැතුණා. කවුරුකත් ලැබිච්ච සැපයක් දරා ගන්න බැරුව සීදී හානි කරගන්නේ නැහැ. ඒක නැතුණාට පස්සේ දැනෙන දුක හරිම කම්පිතයි. ඇයි? ඒ වෙනුවෙන් ඉන්වෙස්ට් කරපු දුක් ප්‍රමාණය ලෝඩ් එක වැඩි. වෙයිට් එක වැඩි. ඒ නිසා මම කැමති නෑ ඒක නැති වෙනවා. දැන් නැති වෙනවට නැති අකමැත්ත ඇති වෙන්නේ කොහොමද? ඉතින් ඉතින් නැති වෙනවට තියෙන අකමැත්ත තිබුණා මාත. ඒක කොහොමද නැති වෙන්නේ? නම් නැතුණාට පස්සේ මට නැතුනේ නැති වෙන්නේ නැහැ. මම හිතනවා මට නැතුනේ මොකක් කියලා? සැපේ කියලා. හරිද? ඔත් මට ඇත්තටම ඔය සැපයි කියන දේ තුල කොතනද ඇත්ත සැපයක් මම ඉඳලා තියෙන්නේ? කලොම්. කොතනද ඇත්ත සැපයක් ඉඳලා තියෙන්නේ? මේ හිතන්නකෝ මට සැපයක් ඕනේ වෙන්නේ ඇයි in the first place? සැපයක් මට ඕනේ වෙන්නේ නැහැ. එහෙනම් පවතින මොහොත තුල මම තෘප්තිමත් නැති නිසා නේද මට සැපයක් ඕනේ වෙන්නේ? ඒක දෙපැත්තකට වගේ තියෙනවා. සමහරවිට සතුටුයි ඒකට තව හිතනවා මේකත් තියෙනවා නේද? ඒක තමයි මම කියන්නේ. ඒකෝර දැන් මේ මොහොතේ මම සතුටුයි නම් ඉන්නේ. සංවිලා තියෙන විතර ඒ තමයි මම අහන්නේ කැලු. දැන් මේ මොහොතේ මල්ලි මේක සැපයි නම් හරිද? මම තෘප්තිමත් නම් ඒක වැඩි කරගන්න ඕනේ වෙන්නේ නැහැ. ඒක වැඩි කරගන්න ඕනේ වෙන්නේ නැහැ. ඒක මදි බව තියෙන කොහෙද? ඉතින් එහෙනම් මදි බව කියන්නේ මොකක්ද? අතෘප්තිය. අතෘප්තිය කියන්නේ මොකක්ද? එහෙනම් මේක සැපයි කියන්නේ මේ ලබාගත් සැපේ සැපයි කියලා කියන්නේ හරිද? ඒ හිත කියනවා මොකක්ද? ඒ දුකයි කියන්නේ. එකම දෙයක් ගැන මම දෙකක් කියනවා. කොහොමද ඇත්තද? ඒක සැපයක් නෑ ඒතර දුකක් තියෙන්න බෑ. ඒතර දුකක් නෑ ඒක සැපයක් වෙන්න බෑ. එහෙනම් අපි මේ විදිහට තියුණු විදිහට අපි මේක ඇනලයිස් කරලා බලුවොත් ඔබට තේරෙන්න ඕනේ. ඇත්තටම
හිත කියන්නේ මේකත් සැපයි මේක වැඩි කරගන්න ඊටත් වැඩි සැපයි කියන්නේ. නමුත් ඇත්තටම සැපේ වැඩි කරගන්න මාව ඩ්‍රයිව් කරන ඩ්‍රිවන් ෆෝස් එක මොකක්ද? දුක. හරියට හරි දුක කියන්නේ. කවදාකවත් සැපේ නෙමෙයි. මදි බවමයි මට මේක වැඩි කරගන්න කියලා කියන්නේ. නමුත් ඒක මට කවදාකවත් ට්‍රිගර් වුණේ නැහැ. එහෙනම් මදි බව හැදෙන්නේ කොහෙද? තියෙනකොට. එහෙනම් මාව ඩ්‍රයිව් කරන්නේ කවුද? දුක. මොකක් වෙන්නේ? සැපයක් වෙන්නේ. බත් සැපේ කියලා කියන්නේ මොකද්ද දැන්? අසහනේ, අභියෝගේ, දෙගිඩියාම, නැති වෙයි කියන බය, ආරක්ෂා කරන්න දුක, නඩත්තු ගන්න දුක, නැතුණාට පස්සේ දැනෙන දුක මොනවද මේ? ඔක්කොම දුක්. ඒක කොතනද ඔය සැපේ දෙවිලා තියෙන්නේ? එහෙනම් බලගාම සැපයන්නේ. සාර්ථකයි. ඒ වචන වල පොඩ්ඩක් ඉංග්‍රීසි වලින් චූට්ටක් කියන්න පොඩි කට්ටියට ස්ට්‍රෙස් චැලෙන්ජස් කියන එක අපි පොඩ්ඩක් අර ෆැමිලියර් නැෂන් සමා වෙන්න. ඔව්. මේ කියන්නේ අභියෝගය කියලා කියන්නේ චැලෙන්ජස් කියන එක පුතේ දන්නවනේ තේරෙනවනේ. දුක කියලා කියන්නේ අපි ටිකක් කියනකො ස්ට්‍රෙස් කියන්නේ. හ්ම්. මේකට සිංහල තේරෙන්න දෙන්නේ දැන් මට්ටමකට. නැද්ද? කවන්නේ ඔයගොල්ලන් හරි ඔය තේරුම් කරලා දෙන්න පුළුවන් නේ. හරිද? ඔයගොල්ලන් හරි තේරුම් කරලා දෙන්න පුළුවන් නේ. සයන්වාසේ සමාන අර සීබි හරගත් මේ සොසයිටි කියන වචනේ එහෙමද පාවිච්චි කරනවා නේද? ඔව්. ඔව්. මේක තියෙනවා ළමයි අතර. අහලා තියෙන සමාජයේ ලංකාවේ තියෙනවා. අන්න ඒ පැත්ත පොඩ්ඩක් අපි දැන් යනෝනේ දැන්. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි ડિප්‍රෙස් වෙන්නේ ඇයි? අපි සුයිසයිඩ් කරන්නේ ડિප්‍රෙස් වෙන නිසානේ. ඒතර ડિප්‍රෙස් වෙන්නේ ඇයි? ඒ කියන්නේ අපේක්ෂා බංගත්ද? ඒතර ඒ කියන්නේ මොකද්ද අපේක්ෂා බංගද? මගේ කැමැත්තයි නැති වෙලා තියෙන්නේ. ඒ වගේ මගේ කැමැත්ත නැති වෙච්ච නිසා නෙවෙයි කෙනෙක් මැරෙන්නේ. ඒතර කැමැත්ත ඇති වෙන්නේ කොහෙද මගේ? ඉතින් මොකක් හැදෙද? සැපෙන් හැදෙද? මම හැපෙන්නේ විදලා තියෙන්නේ මොකක්ද? එහෙනම් මේක රියලයිස් කරා නම් ඒක එතනට යන්නේ නැහැ. හරිද? අපි මේ තැන් තැන් වලට පයින් නැතුව මේ කෝයෙන් අල්ල ගන්න. අර එක එක වචන වල තේරුම නෙවෙයි වැදගත්. මේකේ අයිඩියා එක ඔබ හරියටම අවබෝධ කරගත්තොත් ඔබගේ පටන් ගන්න තැන මොකද්ද කියලා. අන්න එතන ඔබ දැක්කොත් සමස්ත ධර්මයෙන් ඔබට හම්බ වෙනවා. උකයි තැන් මැද මුල අග කියලා කතාවක් නැහැ. තේරුණා? හැමතැනම එකම කතාවක් තියෙනවා. ඒකම කිව්වම බබාලා ගැන ටාගට් කරනද මම ඔබට කතා කරන්නම්. හරිද? එතකොට මේගොල්ලන්ටත් එක්ක එයි කොයි විදිහකට. ඒක ඔයගොල්ලන්ට හරි කියන්න පුළුවන්. ඔය මම කිව්ව බබාලා කතාව නෙමෙයි මේ. ඉපදුනෝ සියලු සත්‍යයන්ගේ කතාව මේක. භාගතුන්සේ ධර්මයේ කිව්ව බබාලා නෙමෙයි. සියලු දෙනා. සියලු දෙනා. නමුත් අපි හිතන්නේ කාගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපි හිතන්නේ බබාලාගේ ප්‍රශ්නේ තියෙනවා. හරිද? අපිට ප්‍රශ්න නැහැ මේගොල්ලන්ට ඒ ප්‍රශ්න තියෙනවා. තේරුණා මං කියන්නේ. එතන දැන් ආපහු ගමු මට විශ්ුණා කතාව. මොකද මං කියේ හිටියේ. කොහොමද අපි නැවතුනේ? සැපයක් ඕන වෙන්නේ සහ සැපේ තුල තියෙන දේ. ඔව් දැන් ඔබට තේරෙනවද සැපයක් අවශ්‍ය වෙන්නේ ඇයි? නෑ සැපයක් පුතේ අවශ්‍ය වෙන්නේ පවතින මොහොත දුකක් නිසා. හරිද? එතන මේ පවතින මොහොත දුකක් නිසාම මට දුකෙන් නිදහස් වෙන්න මම කැමති වෙන්නේ මොකක්ද? සැපයක්. බත් සැපයෙන් මම ඇත්තටම විඳලා තියෙන්නේ මොකක්ද? ඒක දුකද? දුක කියන්නේ. අප මතක ගන්න අසහනේ අභියෝගය කියන්නේ එක අභියෝගයක් නෙමෙයිනේ. අභියෝගයෙන් දේ වචනේ තුල ගොඩාක් දුක් තියෙනවා. හැබැයි සියලු දුක් සතුටින් විඳින්නේ. ඒ කියන්නේ අභියෝගය කියන්නේ අභියෝගය දෙගිඩියා නැති වෙයි කියන බය ආරක්ෂා කරන්න දුක නඩත්තු කරන්න දුක නැතුණාට පස්සේ දැනෙන දුක එහෙමනේ දැන් දුක කියන්නේ දැන් දුක කියන්නේ හතක් උතර එක සැපයක් කියන දුක කියන්නේ ඒක සම්සමීකරණ එක සැපයක් කියන හත් ආකාර දුක ඊට අපි එක සැපයක් කියන හත් ආකාර දුකක් ගන්න අනාගතයේ යම් සැපයක් උසස් දුක් විඳිනවා කියලා කියන්නේ අපි දුක් කුසස දුක් විඳලාද නැද්ද? තේරෙනවද මම කියන්නේ? දැන් මොකක්වත් වටේ දේවල් ගැන හිතන්නේ නැතුව මම මේ කියන දේත් එක්ක විතරක් කියනවා. පස්සේ ඔය ප්‍රශ්න වලට විසඳ ගන්න පුළුවන් හොඳ. ඉස්සලා මේ කියන දේ තේරුම් ගන්න ඕනේ. හොඳට මම මේ කියන දේ තේරුම් ගන්න. ඉතින් අපි හැමෝම දුක් කුසස දුක් විඳලාද නැද්ද? ඒක දුක් කුසස දුක්. වේනා ෆික සැපයක් නම් කමක් නැහැ. නමුත් අපි ඇත්තටම
සැපයක් කියලා හිතාගෙන සැප කියලා මං හිතන දෙයක් වෙනුවෙන් හත්තාකාරයක දුකක් විඳලා තියෙනවා. නැද්ද? කොතනද ඔගේ සැපයක් තියෙන්නේ කියලා මම අහනවා. එක තැනක තියෙනවා සැපයක්. මොකද අභියෝගයට මුහුණ දෙන කාලේ එක එක්කෙනාගේ කර්ම වලට අනුව එක එක්කෙනාගේ ලැබීම් වල වෙනස්කම් තියෙනවා. දැන් එකම දෙයක් වෙනුවෙන් ඔබලා කීප දෙනෙක් තරග කරනවා නම් අභියෝගයට මුහුණ දෙනවා නම් එකම දෙයක් වෙනුවෙන් ඒ එක එක්කෙනාගේ ලැබීම් වෙනස්. ඇයි? ඒන කර්ම වෙනස්. ඒ කර්ම වෙනස් නිසා, පින වෙනස් නිසා. හැකියාව වෙනස් වෙනවා කියන්නේ. ඒගොල්ලන්ගේ ශක්තිය වෙනස් වෙනවා. performance වෙනස් වෙනවා. එවනේ ability වෙනස් වෙනවා. එතකොට දැන් මෙන්න මේ විවිධත්වය නිසා ඔබට හිතෙන්න පුළුවන් ඒ අභියෝගයේ ජය ගන්න විදිහ අනුව සාර්ථකත්වය අනුව අභියෝගයට මුහුණ දෙන විදිහ අනුව එයාට වඩා මම මේක achieve කරා කියලා නේ. තේරෙනවද මගේ? එතකොට එතන තියෙන මොකක්ද? සාපේක්ෂතාව. හැබැයි දෙන්නම ඉන්නේ මොකක් වෙනවද? දෙන්නම ඉන්නේ මොකක් තුලද? දුක තුල. හැබැයි දුක තුල අනිත් කෙනාට සාපේක්ෂව මට පොඩි සැපයක් තියෙනවා. කියන්නේ පිනානුව ඒකේ ලැබීම වල වෙනස්කම් තියෙනවා. අන්න එතන අපිට තියෙනවා. අනිත් කෙනාට සාපේක්ෂව මැනලා බැලෙද්දි මට සැපයක් තියෙනවා. හරිද? හැබැයි ඒක සැපයක් නෙවෙයි. ඒක තියෙන්නේ මොකක් තුලද? බේසලා තියෙන්නේ දුක තුල. ඇත්තටම මම කියන්නේ ඉතින් මම කියන්නේ මේක විඳින්න එපා කියන ඉස්සර මම කියන්නේ තේරුම් ගන්න කියන්නේ. මේ තේරුම් ගන්න. එතකොට දැන් සැපයක් මට අවශ්‍ය වෙන්නේම පෞද්ගලික මුද දුක නිසා. එතකොට ඒ දුක තුළ ඉන්න මම තව තවත් මේ සැපේ වැඩි කරගන්න කියලා මම ආපහු විඳින්නේ කොහොමද? දුක. ඊට පස්සේ මම achieve කරනවා යම් සැපයක්. ඒක මොකද්ද? අර රිලීෆ් එක. ඊට පස්සේ ඒක ආරක්ෂා කරන්න මම ආපහු ආයෙ දුක් විඳිනවා. එතන මම කවදාවත් මේක එක්සිට් එකක් මට තියෙන්නේ. ඇයි නැත්තේ මල්ලි? මම මේක රියලයිස් කරන්න නැති නිසානේ. එතන කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ? කවුද මට මේ දේ කරන්නේ? එතන හිත මට මොකද්ද මේ කරන්න බිට්ටයි? දුකක් දෙන්නේ මොකක් වෙන්නද? සපක් වෙන. එතන හිත මොකද්ද මේ කරන්නේ? නමුගේ වano. රවටලානේ? නෑ රැවටීම නෙමෙයි දුක. රැවටීම නෙමෙයි දුක. නෑ රැවටීම දුකක් නම් කළ මොකක්ද සැපේ? රැවටීම අවස්ථාව. රැවටීමමයි සැපේ. රැවටීම මම මොකක්ද කරන්නේ? කවුද මම රවට්ටන්නේ? කවද්ද රවට්ටන්නේ? කොහොමද රවට්ටන්නේ කියලා දකින්න. කවුද රවට්ටන්නේ? ඉතින් කොහොමද රවට්ටන්නේ? සැපයක් වෙන්න. කවද්ද රවට්ටන්නේ? නෑ. හරිද? මම ඒක දැන් දැක්කොත් මොකද වෙන්නේ? මම දුක තුනේ නේද? එන මගේ දුක නැති වෙන කොච්චර යනවද? ඒක කියන්නම නෑ ඒක ඇප්ලයි කරන සැරේ මේක නැති වෙනවද නේද? හා එන මේ ධර්මයේ සම්දිත්තිකයි. ඇයි? මේ මොහොතේ this very second මට දුක නැති ගන්න පුළුවන්. මොනවා කළාද? මේක රියලයිස් කරලා. එහෙනම් දුක තියෙන්නේ කැලෝ. කොහෙද දුක කියලා මං වෙනුවෙන් ෆික්ස් වෙච්ච දෙයක් තියෙනවද? නැත්නම් ඒක තියෙන්නේ රැවටීම නිසානේ. රැවටීම තුලනේ. ඒතර රැවටීම තුල නේද මේ සැපයි දුකයි කියන අන්ත දෙකම තියෙන්නේ මල්ලි. පැහැදිලි මං කියන්නේ. ඒතර මේ හිත අපිව රවටනවා කියලා දන්නේ නැති තාක්කල් මේ ලෝකයට අන්ත දෙකක් තියෙනවා කියන්නේ. මොකද අන්ත දෙක? සැප සහ දුක. නමුත් මේ දෙකම තියෙන්නේ මොකක්ද? මොනවද කියන්නේ හිත තුල? රවට්ටන. දැන් රැවටීම තුලයි මේ අන්ත දෙක තියෙන්නේ. දැන් රැවටීම කියන්නේ මුලාවට කියන නමක්. මුලාව කියන්නේ මෝහය. මෝහය තුල තමයි මම අර ඇලින් ගැටින් කියන්නේ. ඇලින් ගැටින් කියන ලෝභ දේශ. හරිද? එහෙනම් අපිට පුළුවන් නම් මේ හිතේ තියෙන ලෝභ දේශ මොහ තුනම අවබෝධ කරගන්න. අනේ දුක අවබෝධ කරගන්න. අපි මෙච්චර කල් හිතුවේ දුක් වේදනාව දුකක් කියලා කියනවා. නමුත් දුක් වේදනාව නෙමෙයි දුක. ඇයි? ඔබ සැපයි කියලා යම් තෝට් එකකට ඇලුනා නම් ඒ මොහොතේ ඉඳන් ඔබ පෙළ ගැහෙන මොකක් විඳින්නද? දුක.
එහෙනම් සැපේ කියන දේ මොකක්ද කියලා අපි ඩිෆයින් කරද්දී අපිට හම්බුනේ මොනවද? හත් ආකාරයක දුක. එහෙනම් සැපේ දුක. ඒතර ඔබ සැපයි කියන තෝට්ටෙට යම් වටිනාකමක් දෙනවා නම් ඊට සාපේක්ෂව හැම වෙලාවෙම උඩ වැඩෙන්නේ මොනවද? ඒක නැතුණාට පස්සේ දැනෙන්නේ මොකක්ද? දැන් සැපේ ලැබෙන්න කලින් හිටියේ මොකේද? දුකේ. හරිද? ලබා ගන්න විඳින්නේ මොකද්ද? දුක. ලැබුවට පස්සේ මොනවද විඳින්නේ? දුක. නැතුණාට පස්සේ නෑ නැතුණාට පස්සේ තියෙන ඕනේ සාහනයක්. නමුත් මට දැනෙන්නේ මොකද්ද මේ ලෝකෙ සියලු දරාට? දුක දැන් අපි සැපේ නැතුණාට පස්සේ නෙමෙයි දුකක් තියෙන්නේ අපිට. නමුත් ඇත්තටම සැපයි කියලා අපි විඳලා තියෙන දුකක් නම් මගේ. දුක නැතුණාට පස්සේ නෙමෙයි මේ ලෝක සත්‍ය සියලු දරා දුකටපත් වෙලා තියෙන්නේ. ඒක දුක නැති වෙච්ච තැන කැලෝ. දුකක් තියෙන කොහොමද? එතන මේ සත්‍ය දුකටපත් වෙන්නේ නැහැ. එකම එක දෙයක් දන්නේ නැති නිසා. මොකද? ඒගොල්ලෝ සැපයි කියලා හිතාගෙන විඳලා තියෙන මොකක්ද? දුක. ඒක ඇත්ත මේක නැති වෙලා තියෙන දුකද? මේ දුක නැතුනම ඇති වෙනෝනේ සැපයක්. බත් මේ ලෝකේ සියලු දෙනාම එච්චර කලින් දුක නැතුනම ඉඳලා තියෙන මොකද? දුකේ. ඒ නිසාම ආපහු හිත පෙරනවා යට එක්සිට් එකකට මොකද වෙන්නේ? විකල්පයකට මොකද වෙන්නේ? වෙන සැපයක් නෑ. දැන් ඒ වෙනුවෙන් ආයෙ මොකද කරන්නේ? අර විදිහටම විකල්ප කරන්නේ. එහෙනම් ඉපදුනා ඕනම සත්වයකගේ හිත obviously හැම වෙලාවෙම පෙන්නන්නේ සැපයක් නේද? කොහෙන්ද? ඇහි, කනින්, නාහෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන්. හැම වෙලාවෙම පෙන්නන්නේ සැපයක්. බට මේ වෙලාවෙ ඉඳලා ඒගොල්ලෝ හැම වෙලාවෙම විඳින්න ඉන්නේ මොකද්ද? ලැබුවට පස්සේ දුක. නැතුවට පස්සේ දුක. ඒව නේද? එහෙනම් දැන් ඔයා දැක්කේ මොකද්ද? සසර. ඉපදුනා සියලු සත්‍යයන්ගේ හිත ඔයා දැන් දැකලා ඉවරයි. ඔයාගේ අතීතයේ සියලු උපන් දැන් දැකලා ඉවරයි. ඔය අනාගතේ උපදිනවා නම් ඒ සියලු උපත් වල උපදින මොකද්ද? හිත. ඒ හිත හැම වෙලාවෙම හැකන්නායි දිවසාවේ මනසාරා දෙන්නේ මොකද්ද? ඒතර කොතනද සැපයක් තිබ්බද? ඉඳලා. එහෙනම් ඇක්චුවල් සැපේ කොතනද තියෙන්න ඕනේ? ඒක රියලයිස් කරන්න. අන්තර පැහැදිලි මම කියන්නේ. ඔක් කිව්වා හරියමයි. ඒක ගැඹුරුයි තමයි. අපද දුෂ්කරයි තමයි. බෑ ඔබට මේ ඉංග්‍රීසියයි මම මේක සරල ඔබට දැන් කියන්නේ. ඒක සංස්කෘතිය අපි ප්‍රඥාව වඩලා එවි ආපු නිසා මේක අපිට සරලව තේරුම් ගන්න පුළුවන්. හැබැයි අපි මේ තේරුම් ගන්න දේ මේක ගැඹුරු දෙයක්. මෙච්චර කල් සංසාරේ අපිට තේරිච්ච නැති දෙයක්. පැහැදිලි? එන ඔබ ඇත්තටම ඔබේ දරුවන්ට ආදරේ නම් මොකද කියන්නේ ඕනේ? හිතුපුරවට නැති දකින්න කියලා. ඇයි? දැන් හිතන්න මේ බබාගේ හොඳම යාළුවා අන්ති කිසිම හිතක් නැතුව තරහ වෙනවා. දැන් මම හිතුවා හරිනේ. හරිනේ. අරම ප්‍රජායන මේකෝ. අරම ලේසින් අන්සෙන්සිටි. තංගල හිත පිළිනවා. දුක් වෙනවා. එතකොට ඒ විලාමේදී යාගේ දුක නැති කර ගන්න අපි මොකද කරන්න පුළුවන්? ඒ දුක නිසා යට වැඩෙන්නේ මොනවද? අකුසල්නේ. ඒතර එයා අහිංසකයි. එයා කිසිම වැරද්දක් කරලා නැහැ කාටවත්. හැබැයි කිසිම හේතුවක් නැතුව යාළුවා තරහ වෙලා. ඒ නිසා මට දුකක් ඇති වෙනවා. ඒ දුක නැති ගන්න මෙයා දන්නේ නැත්තම්. මෙයාට අහිංසක මේ බබාට හැම වෙලාවෙම වැඩෙන්නේ මොකද්ද? දුක. ඒ දුක තුල මෙයා විදෝ ඉඳලා මැරිලා ගියොත් කොහොමද යන්නේ? සමාහන කරන්නේ. ඒ අකුසල් වෙන්නද? හැබැයි එයා කාටවත් වෛර කරේ නැහැ. එයාට ආපු දුක එයා විදෝ හිටියා. එයා පිට කරේ නැහැ. අර යාළුවට බැන්නේවත් නැහැ. ඕවට කිව්වෙත් නැහැ සමානලා. හැබැයි ඕකේ හිතේ දරාගෙන ඉඳලා මං හිතන්නේ ඕනම කෙනෙක් මැරෙන්න පුළුවන්. ඒ මැරිලා ගියොත් මං කියන උදාහරණයක් ඇරෙන්න. අපි කොහෙද යන්නේ? සතරක් පල්ලෙහාට. ඒතර යා පල්ලෙහාට දැම්මේ කවුද? යාළුවා. ඔව්. තමන්ගේ හිත කොහොමද දැම්මේ? සමහරවිට මොකද දුකක් ඇති වෙනවා. ඇයි දුක ඇති වෙන්නේ? අන් හිතන්නකො ඇයි? යාළුවා තරහ වෙච්ච නිසා. ඒතර යාළුවා තරහ වෙච්ච එක දුකයි කියන්නේ කොහොමද? හිත. ඒතර යාළුවා තරහ වෙච්ච එක දුකක් වෙන්නේ නැහැ. මගේ බලාපොරොත්තු මොකක්ද? එයා තරහ වුණේ නැත්තම් එයා වෙනද වගේම මාත් එක්ක හිටියනම් සපයි කියන එක නේද?
එහෙනම් වෙනද වගේ මාත් එක්ක කියන සපයි කියන තෝට් එක වෙද හැදෙන්නේ. තරහින් දුක කියන්නේ කවුද? වෙනද වගේම හිටියනම් සපයි කියන්නේ හිතමයි. හරිද? නැතික දුක කියන්නේ කවුද? හිතමයි. එහෙනම් දැන් ඇත්තම දුකට දාන්නේ යාළුවද? එයාගේ ඇටිටියුඩ්ස් නැත්නම් මගේම කැමැත්තද? ඇයි මොකද මම කැමැත්ත? එයා වෙනද වගේ මාත් එක්ක හිටියනම් සපයි කියන දේ තමයි මම කැමතුනේ. අනේ කැමැත්තට දෙන වටිනාකම 10% නම් දුක 10%යි. කැමැත්තට දෙන වටිනාකම 100% නම් දුක 100%යි. පැහැදිලිද? ඒක ඕනම කෙනෙක් අර ඔබ කියපු තැනට ආවොත් ඕනම කෙනෙක් සිද්ධි හානි කරන්නේ නැහැ. ඒක තව කෙනෙක්ව මරන්නේ නැහැ. මම කැමතිද තව කෙනෙක්ව දෙයක් නැති නිසා. හරිද නැද්ද? ඒ ડિප්‍රෙෂන් එක. මම කැමතිද තව කෙනෙක්ව දෙයක් නැති නිසා. එන ලෝකේ ඕනම කෙනෙක් දුකටපත් වෙන්නේ නැහැ. ඔය හේතුව නිසා. මම කැමති විදිහට තව කෙනෙක්ව දෙයක් නැති නිසා. ඒතර මම කැමතිද තව කෙනෙක්ව දෙයක් නැතික දුකයි කියන්නේ කවුද? හිත. නැතික දුක වෙන්නේ. මම කැමති දේ දේවල් තිබ්බනම් මම කැමති දේ පුදුරු හිටියන් සපයි කියලා හිතන නිසා නේද? දැන් මම කැමති දේ පුදුරු හිටියන් සපයි කියන්නේ කවුද පුතේ? හිත. නැතික දුක කියන්නේ කවුද? එහෙනම් කලුම් කවුද මල්ලි මාව දුකට දාන්නේ? අපේ හිතම. දැන් අර යාළුවෝ මොනවද කරන්නද? යාළුවෝ කුත් කරලා. නමුත් මට හිතෙන්නේ මොකද්ද? එයා මට බැනපු දේ, එයා මට බැනපු එක, එහෙම නැත්නම් එයා මට රවපු එක මම ඇහෙන් දැකපු එක. ඒක තුළ තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. නමුත් ඒ සියල්ල තුළින් අන්තිමට එන්නේ කොතනද හිතට? හිතේ ඇතුළේ මොකද්ද? අනේ එයා එහෙම මට කරේ නැත්නම්. අහිංසක බලාපොරොත්තු අනේ. නමුත් ඒ බලාපොරොත්තු දෙන වටිනාකම සාපේක්ෂව වෙන මම විඳින්න මොකද්ද? දුක. ඒක ඇත්තටම දුකට දාගෙන යාළුවද? එයාගේ බැනුමද? එයාගේ රැවිල්ලද? මොකක්ද? තමන්ගේම හිත. තමන් කීත මොකක් වෙන්නද මම දුකට දාන්නේ? සතුට. සැපයක් වෙන්න බලාපොරොත්තුක් වෙන්න ඔබ්වියස්ලි. ඒක පෙන්නන්නේ සැපයක්වත් දෙන්නේ දුකක් නම් හිත. මොකද ඒක මට තේරෙන්නේ නැහැ. තවටරන්නේ? එනවා මම දුරපතුනේ රැවටෙන්නේ නැහැ නේද? එනවා රැවටෙන්නේ දුකමයි. ඉතින් මෙතනදී හිතේ රැවටීමක් දැක්කොත් එයා රැවටීමක් ඉන්නවද? එයා දුක තුල ඉන්නවද? එතකොට දැන් යාළුවෝ මට පුත් කරලා දැන් එනවා. එයාගේ දුකට මොකද වෙන්නේ දැන්? ඔය විදිහට රියලයිස් කරොත් මේක තමයි ඔරාට්ටුවට දැක්කොත් ඒ දැකන සැනින් ඒ දුකට මොකද වෙන්නේ? කොහෙද ડિප්‍රෙෂන්? කො ඇන්සයිටි? කො ස්ට්‍රෙස්? කො එනකට රියලයිස් කරොත් දුක නැති වුණා. එන ඔයගලගේ ජීවිත ඉස්සරහට ගෙනියන්න ඕන නම් එන්නේ චූටි දේ ඇප්ලයි කරන්න ගන්න. ඒ දේ ඇප්ලයි කරොත් ඔයගන්ට මොන දේ කරත් හැම වෙලාවෙම සතුටින් ඉන්න පුළුවන්. එහෙනම් දැන් මම මේ කීඩ විදිහට කරාම ඔබ රස්සා නොකර ඉන්නවා, ඉගෙන ගන්න නැතුව ඉන්නවා. එහෙම නැත්නම් ගෙවල් හදන්න නැතුව ඉන්නවා, යාන වාහන ගන්න නැතුව ඉන්නවා. එහෙම නෙමෙයි මේ. ඒ දේවල් මම දකිනවා මේ හිත තමයි කියන්නේ තව තව ගෙනියන්නේ කියලා. හැබැයි සියල්ල තුල ඔබට ඒ මොහොතේ සකස් වෙන ස්ට්‍රෙස් එක ඔබට මේ හිත රවටන බව දැකලා දැනගෙන ඒක නැති කර ගන්න පුළුවන්. ඒක නැති කරන තමන්ගේ යැපෙන පිරිස වෙනුවෙන් දානයකට මේ සියල්ල කරන්න පුළුවන්. හරි සෑහලුවක් කරන්න. නැත්තම් වෙන්නේ මොකක් තුලද හැබැයි? ගැටීමක් නැහැ. පොඩ්ඩක් ඉන්නකො මම මේ පොඩ්ඩක් අවුල තියෙන කියන නේද? ඒක කන්ටිනියස් තාවනවා මම නැත්තම් සේරම ප්‍රශ්න වලින්. ඔව්. ඇත්තට. ඔග මං චුට්ටක් ඔය විදිහට මේ හිත රවටන හැටි රියලයිස් කරොත් මම. ඔග මට නිරායසයෙන් ඇප්ලයි වෙන්න ගන්නවා. ඒ විදිහට ඇප්ලයි කරන්න ඕක මගේ හිත හැම වෙලාවෙම සැහැල්ලු තුල ගන්න පිටා. විවේකී තුල පිටා. මම ස්ට්‍රෙස් නැහැ. ඒක වින්-වින් සිටුේෂන්. නැත්නම් මම හැම වෙලාවෙම ඉන්නේ මොකක්ද? ගැටින් දුරුමයි. ඒතර ඔබට දෙයක් ලැබුණත් ප්‍රශ්න නැහැ, නොලැබුණත් ප්‍රශ්න නැහැ. හරිද? නැත්නම් හැම වෙලාවෙම මේක මොකද කරන්නේ? මේ මොහොතේ කිසිම ප්‍රශ්නයක් නැතත් ඔබට අනාගතේ පේනවා හිත. රිස්පෙක්ට් එක. මොකක් වෙයිද දන්නේ නැහැ තව ඉස්සරහට. මේ සිස්ටම් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනාගතේ පේනලා ඔබ මේ මොහොතේ දාන්නේ මොකේද? දුකට. එක්කෝ මේ මොහොතේ දුකක් නැහැ. හැබැයි අතීතයක් වෙන්නලා. හරිද? හරි? අතීතේ දෙන්න ඉස්සරවට මෙහෙම කරන්න පුළුවන්. බෑ. කියලා මේ මොහොතේ ආය දාන දෙයි මොකේද? දුකට. හැබැයි මේ හිතරවට දැක්කොත්. හරිද? ඒක ඔබ රියලයිස් කරලා කිව්වොත් හිතට බෑම ලැබෙනවා. ඒක ඔබ දන්නවා. දැන් සැපයි කියලා කිව්වා. දුකයි කියලා කිව්වා. ඒ දෙකම පැනවෙන්නේ
මුලාව තියෙන තාක්කල් විතරයි කියන්නේ. يعني හිත රවටන තාක්කල් විතරයි. එහෙනම් මම මේක රියලයිස් කරුවොත් දුක නැහැ. ඒතර දැන් බබා තේරුම් ගත්තොත් මේ යහළුවනේ මේ මාව දුකට දාන්නේ. මගේ හිතම මාව රවට්ටලා ඉන්නේ දුක දුක් දීලා තියෙන කියලා දැක්කොත්. එයා රැටෙන්න තුනේ ඉන්නවා. දුක තියෙනවා. එහෙනම් දැන් යාළුවනේ යට මොකක්ද ඇත්තේ? මේ ලෝකේ කවුරක්වත් දැන් යාව දුකට දාන්නද? මේ ලෝකේ කිසිම කෙනෙක් අපේ දුකට වක් කියන්න ඕනේද? එහෙනම් මේ ලෝකේ ලොකුම ආයුක්තිය අසාධාරණ කරන්නේ කවුද මාළේ? ඉතනේ. අවුතම ප්‍රොටෙස්ට් කරන්න කාටද විරුද්ධව? බාහිරින් මේ ඉන්දියා සාධාරණ හොය ප්‍රශ්න විතර තිබුණා තියෙනවා. එහෙනම් මෙතන මේක රියලයිස් කරපු සැනින් ප්‍රශ්න සෝටයි. එහෙනම් මේක තමයි සමස්ත ධර්මයේ කෝයේ එසන්ස් එක. ඒතර මම මේක තේරුම් ගත්තොත් මට තේරෙනවා ඒ බාහිර ලෝකෙත් එක මට ඉෂුස් නැහැ. ඇයි? මේ ලෝකෙ කිසිම කෙනෙක් මාව දුකට දාලා නැහැ. එයා මාත් එක්ක තරහ වෙනවා නම් තරහ වෙන්නේ. එයා කැමතිද මම නැති නිසා. එහෙනම් එයාව දුකට දාන්නේ මම නෙමෙයි. එයාගේ කැමැත්ත. එයාගේ තියවර වටලා. මාව දුකට දැම්මේ එයා නෙමෙයි. මගේ කැමැත්ත. මගේ හිතත් මාව රවටනවා. at least මම දන්නවා මගේ හිත මාව රවටනවා කියලා. එයා දන්නේ නැහැ. එහෙනම් මට එයා කියන දේ නුනොකා. අනුකම්පාව. ඒතර මට යම් කිසි කෙනෙක් කෙරේ already අනුකම්පාවක් මම ඇති කරගත්තොත් මට එයා කෙරේ තරහ ගන්න පුළුවන්. දැන් උදාහරණයක් හිතන්න. ඔයා නෝන මහත්තයා ගමට යනවා. හරිද? කඩබිල්ට ගියාට පස්සේ මිනිහ කොහාට මුදලම කුණුවarpෙන් බයිනවා. මිනිස්සු ඉස්සරහට යනවා. ඔයා මුදලම තරහ යනවා. ඔයා ගෙදර ඇවිල්ලා නෝනට කියලා තමයි. ඔයගොල්ලෝ ගාවේ මිනිස්සු මට කිසි හේතුවක් නැතුව මේ බැන්නන්නේ මේ කියලා ලොකු ඉෂුව එකක් නැහැ. දැන් නෝන මහත්තයා දුක දෙනවා. ඒ නිසා ගියයි යම් බලන්න කවුද කෙනෙක් වාට මේ බැන්නලා දෙන්නේ කියලා. ගිහලා බලනවා. බලද්දිව පේනවා අහවලා කියලා. ඒතර මෙයා කියනවා අයියෝ අපි පොඩි කාලේ ඉඳලා පිස්සනේ ආවලා පිස්සනේ කියලා කියනවා. ඒක කියපු ගමන් ඔයාගේ තරහට මොකද වෙන්නේ? ඔව් නමුත් මම කියන්නේ මේ තරහ මේ හිතරවට මොකද දැකලා නෙමෙයි. එයා පිස්සෙක් කියලා දැනගත්ත මොහොතේ අර ඔයාට එයා කියන තිබිච්ච තරහ ඒක නැති වෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. පිස්සා කියන සංකල්පය අපි දීලා දිනුවා. අනුකම්පාව. නේද? ඒතර ඔයාට මේ සමාජයක් ඉස්සරහ පිටිවිච්ච අගෞරවය මෙහෙම කාදී අතාරිනවා. ඇයි? පිස්සෙක් කියලා දැනගත්ත මොහොතේ එනම් මේ ලෝකේ සියලු දෙනා මේ හිතේ මුලාවට අවුච්ච පිස්සද නැද්ද? ඒගොල්ලෝ දන්නවද මම ඒගොල්ලන්ගේ හිත රවටනවා කියලා. ඒතර ඒගොල්ලෝ හැම වෙලාවෙම සාධාරණයක් වගේ කොහෙන්ද? බාහිරින්නේ. ඒගොල්ලෝ පවු නැද්ද? පවුනේ. ඒතර ඔයා දන්න ඔයාගේ හිත වල මොකද ගන්න කියලා බට එයා දන්නේ නැහැ. එහෙනම් ඔයාලා ඒගොල්ලන්ගෙන් ඇති වෙන්න ඕන මොකක්ද? අනුකම්පාව. එහෙනම් අනුකම්පාව කියන වචනේ තුල තියෙන එතන මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. සතර බ්‍රහ්ම විහරණ උපදින මොහොත ඔය අවබෝධයත් එක්ක. ඔය අවබෝධයත් එක්ක සතර බ්‍රහ්ම විහරණ උපදින. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. ඉස්සර මුදිතාව අපි ගාව නැහැ මල්ලි. ඇයි? මම හිතනවා බිරිඳ මං කැමතිද ඉන්න ඕනේ. දරුවෝ මං කැමතිද ඉන්න ඕනේ. මගේ සැලරිස් මං කැමතිද තියෙන්න ඕනේ. මගේ ලොක්කෝ මං කැමතිද ඉන්න ඕනේ. මගේ නිවාඩු මට කැමතිද තියෙන්න ඕනේ. පාර ට්‍රැෆික් මං කැමතිද තියෙන්න ඕනේ. මට දෙනවා. රටේ දේශපාලනේ මං කැමතිද. ආර්ථික මං කැමතිද. නීතිය මං කැමතිද. ඒත් මේ සියල්ල මම කැමතිද තියෙන්න ඕනේ කියලා හිතන තාක්කල් මං ඉඳලා තියෙන මොකේද? දුකේ. මම පවු නැද්ද කියලා. මම තේරෙනවා. එදර්මාලේ. මුදිතා. එතන මාව සනසන තමයි හැමෝම ඉන්න ඕනේ. උන්තර කතා පාර්ථය. ඉතින් මම රියලයිස් කරුවා මේ හිත මාව රවටනවා කියලා මගේ කැමැත්ත බැලුවා. මගේ සැපේ බැලුවා. ඉතින් මගේ සැපේෙන් මම දැන් බලාපොරොත්තු වෙන ලෝක අනිත් කටි ඉන්න ඕනේ කියලා. නෑ නේ. අන්නතර ඔයාලෙන් කැමති මොකක්ද? මම දැනගත්තට මේ කතාව ඒ අනිත් කටි දන්නේ නෑ නේ. එනයි සිල් දනම් ඔව්. එන ඔයාට දැන් ඒගොල්ලන්ගේ සැපේ නෙමෙයිද ඔයාලා කැමති වෙන්නේ. මේගොල්ලන්ට මේ හිත අවබෝධ වුණොත් ඒගොල්ලන්ට දුක නැති වෙනවා කියලා දැන් ඔයාට ඒගොල්ලන් කැමති නේද ඇති වෙන්නේ. ඒගොල්ලන් කැමති නේද ඔබ දැන් කැමති වෙන්නේ. ඒතර ඔබේ සැපේ ඔබට දන් දෙන්න බැරිද දැන් ඒ වෙන කෙනෙක්ගේ සැපේ වෙන්නේ. ඇයි ඔයාලා ඔබේ කැමැත්ත සැපයි කියලා හිතුවේ ඔබට දෙන්නේ දුක. anyway ඒක ඔබ දැනගත්තට පස්සේ අනෙක් කෙනාගේ සැපේ වෙන්නේ ඔබේ සැපේ දන් දෙනවා කියන එක. එමනේ දැන් අනිත් කෙනා කැමති වචන ඔබට කතා කරන්න පුළුවන්. අනු වචනේ ඔබ දන් දෙනවා.
ඔබේ හිනාව ඔබට දන් දෙන්න පුළුවන්. ඉස්සර ඔබ කැමති කෙනාට විතරයි ඔබ හිනාව දාන්න. ඔබ දැන් එහෙම නැහැ. ඔබේ ක්‍රියාව දන් දෙන්න පුළුවන්. ඔබේ ශ්‍රමය දන් දෙන්න පුළුවන්. ධනෙ දන් දෙන්න පුළුවන්. ඔබේ සැපේ දන් දෙන්න පුළුවන්. ඔබේ සිත දන් දෙන්න. මොනවද දෙන්න බැරි වුණා. එහෙනම් ගෙදර හැමදේම මාර පුදුමාකාර සුන්දර පරිසරයක් නිර්මාණය වෙන්නේ නැද්ද ඔය අවබෝධයත් එක්ක? එහෙනම් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්න ඕන වෙයි කියලා දෙන්න. එහෙනම් මුලත් උතනමයි මල්ලි. කැලුම් මැදත් උතනමයි අගත් උතනමයි. එහෙනම් ජීවිතේ මේ අවබෝධය තියෙන නැති තාක්කල් සාර්ථකත්වයක් තියෙන්නේ නැහැ. හැබැයි මිනිස්සු ගියාවේ එයාගේ ආර්ථිකයේ ලොකු growth එකක් තියෙනවා කියලායි. zero ඉන්න කෙනා zero මට්ටමේ ගියන්නේ දුකේ. ඒ දුක නැති ගන්න ඊට කියනවා 105ක growth එකට යන්න කියලා. potential එකක් තියෙනවා කියලා. ඊට පස්සේ 105ක් දක්වා වැඩි කරන්නේ නැහැ. පවතින මොකද දුකක් නිසා. හරිද? එයාට 105ක් සපයි කියලා. ඒක 105ක් ඇචීව් කරාට පස්සේ එයාට තේරුම් ගන්න 10 දක්වා ගෙනියන්න පුළුවන්. 10ක් ගෙනියන්නේ නැහැ. 105ක් දුකක් නිසා. එහෙනම් 105ම සපයි කියලා කියන හිත ආයි කියන්නේ ඒක දුකයි කියලා. ඒක සපයි කියන දේ පිළිඅරගෙන ඔබ මේක වැඩි කරන්නේ නැත්නම් ඒක මදි කියන එහෙනම් ඔබ පිළිගත්තේ මොකක්ද? දුක කියලා. හැබැයි ඔබට තේරෙනවද මේ හිත ඔබට දුක පෙන්නලාද තිබුණේ? නැහැ. ඔබට වෙන්නේ මොකද්ද? මේකත් සපයි 10ක් කරා යන කීයට වඩා සපයි. එවනේ? එතකොට 10 කරා යන්න වඩා හේතු වෙන්නේ මොකක්ද? පවතින මොකද දුක? නෝ 105ක growth එකක් කියලා කිව්වට එතන සැපයි දුකයි දෙකෙන් වටිනාකම කීයද? ඇයි එතන 105ක සැපෙකුත් තියෙනවා නම් දුකත් 105යි නම් actual value එක කීයද? 0. එනවා achieve කරලා තියෙනවද මොකක්ද? 0 නේ. එහෙනම් 0 සැපයත් 0 නම් දුකත් 0 නම් එතන විදිහට දෙයක් තියෙනවද? එනවා ඉන්නේ මොකේද? දුකේ. ඒ දුක නැති ගන්න ගන්න value addition එක කරනවා 110යි. 110යි කියත් ඔය ඉන්නේ මොකේද? 0. හැබැයි ලෝකයා මයින්නවා 110ක growth එකක් තියෙනවා. But why not 0? එනවනේ කවදාවත් 0 point එක exit කරන්න පුළුවන්. බෑ හැබැයි ඔය හැම වෙලේම ඉඳලා තියෙන්නේ. එනම් මේ සමස්ත ලෝකයෙන් බේරලා දෙන්න මොකක්ද? දුක තුල. එහෙනම් අපි moving forward කියලා කිව්වට හැම වෙලේම අපි drive කරලා තියෙන්නේ මොකද්ද? forward. දුකනේ. එහෙනම් අපි කවදාවත් මේ දේ අවබෝධ කරගන්න නැතුව ඉදිරියට යෑමක් කියන දේ හිතන්නවත් බෑ. එහෙනම් මේ හිත අපිට මොකද්ද කරන්න කියලා රියලයිස් කරපු කෙනා මේ ලෝකේ ඉක්මවාගේ දැක්මකින් සමන්නාගත වෙච්ච කෙනා. ඒක සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනා. ආරණාස් කෙනා. ඒ දැක්මේ විතරක් යා ලෝකේ ඉක්මවන. එයා දකිනවා ලෝකයා ස්ට්‍රගල් කරන, ලෝකයා අරගල කරන යුක්තිය සාධාරණයි. මේ බාහිර ලෝකේ කවුරක්වත් ඒකට වගේ කියන්න ඕනේ නැහැ කියලා. දකිනවා මේ යුක්තිය සාධාරණයි. තමන්ගේම කියලා හිතාගෙන හිතෙන්වත් සිද්ධ වෙන්නේ නැත්තම් බාහිරින් මට මොනවද ලබන්නද? නේ? එයා හිත අවබෝධ කරගමු තමයි. එයා දකිනවා තමන් තුළමයි මේ සැපේ ඇත්ත සැපේ උපදවා ගන්න පුළුවන් මොකක් තුළද? අවබෝධය තුළ, ප්‍රඥාව තුළ, නොරැවටීම තුළ. නොමුලාව තුළ. ඒක ඇහැ තුළ තියෙන සැපයක් නෙමෙයි කියලා. ඒක කන තුළ තියෙන සැපයක් නෙමෙයි. ඒක ප්‍රඥාව තුළ තියෙන සැපයක්. ප්‍රඥාව තියෙන හිත තුළ නෙමෙයි. විමුක්තිය තුළ. එහෙනම් මේ ලෝකේ ඉක්මවාගේ දැක්මක් අනේ පුජ්‍යල නැති වෙනවා. ලෝකේ සියලු දෙනා කෙරේ ඇති වෙන මොකද්ද තිබුණාට? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛයි. සියලු දෙන්නේ මොකක්ද? මොලක්. එහෙනම් මේ චූටි තැන දැක්කොත් කවුරුද? අනේ වාගතුනාසේ ප්‍රශංසා කරන ආරයන් වහන්සේලාට එකතු වෙනවා. එපමණකින් එහෙනම් ඔබ තමයි දෙවියන්ගේ කතාව, බ්‍රහ්මයන්ගේ කතාව, සියලු සත්ත්වයන්ගේ කතාව. තිරිසන් ලෝකේ මොන ප්‍රේත ලෝක උනත්, නිරේ උනත්, මනුෂ්‍ය ලෝකේ උනත්, කොතන උනත් මල්ලි කතාව ඔකයි. උපදින හිතක් නම් ඒ හිත අපේ රවටනවා, රැවටින් දුවක් නම් ඉපදින දුක. නැත්නම් මොකක්ද? රැවටින්. රැවටින් මොකද මම කියන්නේ? කවුද රවටන්නේ, කොහොමද රවටන්නේ, කවුද රවටන්නේ කියලා දකින්න. එහෙනම් ඊගා මොහොතේ උපදින හිත මට මොකද්ද කරන්න කියන එක විතරයි මට වෙන්නේ. ඊගා මොහොතේ ඔබේ හිතේ දුකක් આવුත් ටක්කල දකින්න ඕනේ. කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? මම කැමති විදිහට තිබ්බනම් සපයි කියලා තෝට් එක නිසා නැති දුකක් වෙන්නේ. එහෙනම් මෙතන හිත මට සැපයක් කරන දුකක් දෙහිත රවටලා දෙන්න කියලා රියලයිස් කරමු සනේ. යාගේ දුක නැති වෙනවා. එදාට කොයි වෙලාවකවත් යුද්ධ කරන්න ඕනේ නැහැ මේක. තව කාගවත් හිතක්වත් රිද්දන්න ඕනේ නැහැ. එවනේ.
එන මුළු ආරෂ්ඨාංගික මාර්ගෙම උපදිනවා යාට. ඔන්න ඔය සම්මාදිට්ඨියකින් තැනි. එහෙනම් ඒක අවබෝධ කරගත්ත ලෝක ඇති කරගත්ත කෙනා මේ ලෝකයේ අද්විතීය කෙනෙක් බවට පත් වෙනවා. ලෝකෙ ඉක්මවා ගිය කෙනෙක් බවට පත් වෙනවා. ලෝකේ ශ්‍රේෂ්ඨයන් අතරට එකතු වෙනවා. මොකෙන්ද? දැක්මෙන් පමණක්. ඊට පස්සේ දැක්මට අනුව යා හැම වෙලාවෙම නිරායාසයෙන් යාගේ මානසිකාරය යෙදෙනවා. ඒකට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. අන්න යෝනිසෝ මානසිකාරය කරන්න යාට ටිකෙන් ටික යා මේ දුකෙන් නිදහස් වෙනවා. ඔය අවබෝධය ඇති කරගත්ත කෙනෙක් සතර අපාය ඉක්මවනවා. එයා ආපහු සතර අපායට යන්නේ නැහැ. ඔය අවබෝධය ඇති කරගත්ත කෙනෙක් නැති බව මට මං ආදියන්ති අටින බයක් කරන්නේ නැහැ. දැන් අර ලෝකෙ කිසිම කෙනෙක් කම්පියුටර් නැහැ. දැන් අවබෝධ කරගන්න දුක මොකක් තුලද? ඒක. වෙන කිසිම දෙයකට මට දුකක් එන්න පුළුවන් කියලා බලන්න. ලෙඩක් වෙනවා. දැන් කායිකව ලොකු වේදනාවක් තියෙනවා. හරිද? ඒක තියෙනවා. හැබැයි ඒ කායික වේදනාව එකක් ඒ වේදනාව කෙරේ මාතෘ දින අකමැත්ත කියන එක තවත් එකක්. කායික වේදනාවක් නිසා කෙනෙක් මට අකුසල සකස් වෙන්නේ නැහැ. හරිද? හැබැයි කායික වේදනාවට මාතෘ තියෙන අප්‍රිය අමනාප ස්වභාවය අකමැත්ත නිසා මට අකුසල සකස් වෙනවා. පැහැදිලි මම කියන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරගන්න. දැන් ඔයාලට උන්න කකුලේ අමාරුවක් තියෙනවා. ඒතර කකුලේ අමාරුව ඇතිලා තියෙන්නේ ඒක කායික ස්වභාවයක්. නමුත් ඔයාලට කැමති නැහැ. නේ අකමැත්ත කියන්නේ එකක් වෙන එකක්. ඒක හිතේ ඇති වෙන එකක්. අර්ථ කයේ තියෙන වේදනාව. නමුත් කයේ තියෙන වේදනාවට පුළුවන්කමක් නැහැ වලි මාව සතර අපට දාන්න. නමුත් ඒ කයේ කායික වේදනාව ගැන ඔයා තුළ ඇති වෙන යම් අකමැත්තක් තියෙනවා. ඒක ගැටීම. පැහැදිලි? ඒ ගැටීම ඇති වෙන්නේ ඇයි? ඔයා සංකල්පයකට ඇවිත් සම්බන්ධ මේ වේදනාව තියෙද්දි මොවා හිතනවා අනේ මට මේ වේදනාව තිබ්බේ නැත්තම් සපයි කියලා. තියෙනවා. හිත කියන්නේ මොකක්ද? තිබ්බේ නැත්තම් සපයි. මෙලොවරක් නැත් සංකල්ප. තිබ්බේ නැත්තම් සපයි තමයි. බට් තිබ්බේ නැත්තම් සපයි කියන තෝට් එක පෙන්නලා ඔයාගේ හිතවල දෙන්නේ මොකක්ද? දුකක් නැත්නම්. එතන හිත මොකක්ද මම වේදනාවක් කරන්නේ? රවට්ටලා. ඒනවා අතන දැක්කොත් එතන රැවටීමක් කියන්නේ. ඔය රැවටීම තුලින් නේද? එනවා දුක තුලින් නේද? එනවා තිබ්බේ නැත්තම් සපයි කියන තැනින් නේද? එනවා ලෝභ දේශ මොහේ දෙරිය දෙනවද? එනතර තණ්හාව දෙනවද? නැහැ. එන උපාදාන වලට දෙයක් නැහැ. ඒ අවිද්‍යාව නැති නිසා. එනවා දෙතර කර්ම සකස් වෙන්නේ. භවයක් සකස් වෙන්නේ. විපාක වෙනස් කර්ම සකස් වෙන්නේ. ඒ ස්වාමීන් වේදනාව කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් හිතන්න වෙනවා. හිත දකින්ද කායික වේදනාවක් තියෙනවා මම. කොහොමද තියෙන්නේ? රාතන් වහන්සේලාට තිබුණා. බුදුරණන්සේලාට තිබුණා. නමුත් ප්‍රශ්න තිබුණේ එතන කර්ම සකස් වුන්නේ නැහැ. ඇයි? හිත අවබෝධ කරලා තිබෙච්ච නිසා. කායික වේදනාවක් තියෙනවා. මම කිව්වේ කායික වේදනාවක් දැන් ඔබට දැනෙනවා නම් ඔබ බලන්න අර මම දැන් ඉන්නේ මොකේ දුකේ. ඒ දුක ඇතිලා තියෙන්නේ කොයි කයි. මේ කයි ඇතිවෙච්ච වේදනාව සම්බන්ධයෙන් හිතට මොකක්ද ඇති වෙලා තියෙන්නේ කියලා. එතන පීඩනයක් තියෙනවනේ පීඩාවක් තියෙනවනේ. එතන මේ වේදනාවට ඔබ කැමතිද? නෑ අකමැති. එහෙනම් මේ අකමැත්ත ඇති වෙලා තියෙන්නේ කොහොමද? ඉතින් එතන අකමැත්ත ඇති වෙලා තියෙන්නේ ඇයි? ඈ? ඔව් වේදනාවට දුකක් වෙන්නේ ඇයි? ඒක තිබ්බේ නැත්තම් සපයි කියලා හිතන නිසානේ. ඉතින් වේදනාව තියෙද්දිම හිත කියන්නේ මොකක්ද? තිබ්බේ නැත්තම් සපයි. එවනේ? එතන වේදනාව තියෙද්දිම හිත කියන්නේ තිබ්බේ නැත්තම් සපයි කියනවා. ඒ තිබ්බේ නැත්තම් සපයි කියන තෝට් එක වැඩක් නැහැ නේ. ඒ වේදනාව තියෙනවා. නමුත් වැඩේ තියෙන්නේ තිබ්බේ නැත්තම් සපයක් තමයි. නමුත් තිබ්බේ නැත්තම් සපයි කියන තෝට් එක පේනලා මෙයා මට දෙන්නේ මොකක්ද? මොකක් අන්න එතරම් ප්‍රශ්නේ. මේ විතරම ඔබට කොවිඩ් කාලේ මතක නම් දැන් ඔබට කොවිඩ් හැදිලා නැහැ. හරිද? හැබැයි හැමෝටම දැන් හැදීගෙන යනවා. දැන් ඔබට තියෙන්නේ මොකක්ද? බය. බය කියන්නේ සැපද දුකද? දුක. ඒතරේ දුක ඇතුලේ කොහෙද? හිතේ. හරිද? දැන් ඔබට මේ මොහොතේ කොවිඩ් තියෙනවද? නැහැ. හරිද? ඒතුළු දැන් මේ බය ඇතුලේ නැහැ මල්ලේ. කොවිඩ් හැදෙයි කියලානේ. එහෙම නේද? ඉතින් කොවිඩ් හැදෙන එක මට දුකක් වෙන්නේ නැහැ. ඒක හැදෙන්නේ නැත්තම් සපයි කියලා දෙන්න නිසා නේද? දැන් පැහැදිලිම කියන්නේ.
හැදෙන්නේ නැත්තම් සපයි කියන්නේ කවුද? හැදෙන එක දුකයි කියන්නේ කවුද? එවනේ. එන දැන් ඔයාගේ හිතුවට සැපයක් වෙන මොකක්ද දීලා තියෙන්නේ? ඉතින් පෙන්නන්න සැපයක් දෙන්න දුකක් නම් හිතුවට මොකද කරලා තියෙන්නේ? එන රැවටින් සැපද දුකද? එහෙනම් කොවිඩ් නැති එක දැන් හැදෙන්නේ නැත්තම් සැපයි කියලා නේද කියන්නේ? ඉතින් හැදෙන්නේ නැත්තම් සැපයක් නම් ඒ සැපේ මට දැන් තියෙන්න ඕනේ. ඇයි? දැන් මට හැදිලා නැහැ. තේරුම් මම කියන්නේ. හොඳට හිතන්න මම කියන්නේ. දැන් කොවිඩ් හැදිච්ච නැති ඔබට බය උපදින්නේ හිතේ ඒක හැදෙයි කියලා හිතන නිසා. ඒතර හැදෙන එක මට දුකක් වෙන්නේ හැදෙන්නේ නැත්තම් සැපයි කියලා හිතන නිසා. හරිද නැද්ද? ඒතර හැදෙන එක දුකයි කියන්නේ කවුද? හිත. හැදෙන්නේ නැත්තම් සැපයි කියන්නේ කවුද? හිත. ඉතින් හැදෙන්නේ නැත්තම් සැපයි කියන දේ ඇත්ත නම් දැන් මට හැදිලා නැහැ. හැදිලා නැති මට මෙයා මට දීලා තියෙන්නේ මොකද්ද? දුකක්. එන හිත මොන තරම් වංචනිකයි කියන දේ තේරෙනවද? එතකොට ඕක රියලයිස් කරන්නේ නැති තාක්කල් මම අම්මවත් ප්‍රතික්ෂේප කරනවා තාත්තවත් ප්‍රතික්ෂේප කරනවා තමන්ගේ දරුවෝ ප්‍රතික්ෂේප කරනයි මේගොල්ලන්ගේ මට හැදේ කියන්නේ. එහෙනම් හිතන්න කො මානසිකත්වය for God's sake ගහිතන්න. අප කොතනද ඉඳලා තියෙන්නේ? කො values මේ හිත මම අවබෝධ කරගන්න නැති තාක්කල් මම හැමලෙම ඉන්නේ බයි බයි කියන්නේ සපල දුක කියන්නේ කුසල අකුසල මේ හිත අවබෝධ කරගන්න නැති තාක්කල් මේ ලෝකේ සංස්කාර ඇදෙන්න දෙයක් පේනවා. එහෙනම් දැන් කය කතාව පේනවද දැන්? කායික වේදනාව ගැන දැක්කද? ඉතින් ওই විදිහට ඇප්ලයි කරන්න. කැඩුම් තේරුණා නේද? ඒක උච්චරයි ධර්මයක් වගේ. ඔයරට වෙන ධර්මයක් නෑ. එතෙන් දැන් ඕක ඔබලා ගලප ගන්න විදිහ අනුව තමයි ඔබලගේ ජීවිතය සාර්ථක. එහෙනම් මේක දරුවන් විතරක් ස්පෙસિෆිකලි වෙන් කරලා කියන්නේ නෑ. දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකයේ සිවිද නගින කතාව. හේතු තියෙන කෙනා අවබෝධ කරයි. හේතු නැති කෙනා මොකද කරන්නේ? ඒක භාගතුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. සසරේ පෙරම් කරලා තියෙන කට්ටිය, ප්‍රඥාව වඩලා තියෙන කට්ටිය මේක කියන සැනින් ට්‍රිගර් වෙන රයිට් මේක තමයි කතාව කියන්නේ. ඒක අපිට අතීතයේ බුදු සසර මොනතරම් තිබ්බත් මොනතරම් බුදු සසර තිබුණා අපිට මේක රියලයිස් වුණේ නැත්තේ ඇයි? අපිට ඒ දවස්වල හේතු තිබුණේ නැහැ. හැබැයි මේ ජීවිතේ හේතු තියෙනවා. එහෙනම් දැන් ඔබට මේ දේ ඇහෙනවා. එහෙනම් දැන් ඔබ ඒක ඇප්ලයි කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඔබේ දුක නැති වෙන කොච්චර ප්‍රමාණයක් කියලා ඔය විදිහට බලන්න. දැන් බබේගේ පේපර් එකට ලකුණු පොඩ්ඩක් අඩු වුණාම මොකද වෙන්නේ? අම්මා පැනික් ගහනවා තාත්තට මෙයා වෙනවා තාත්තා නැච්චර මුළු වෙන්නේ නැහැ බට් බබාලා නිකන් හිතන්නකො බබාලා ડિප්‍රෙස් වෙනවා එහෙම නැද්ද ස්ට්‍රෙස් වෙනවා කොහෙද බැට ඔය හිතේ කොහෙද ඔය දුක හැදෙන්නේ කොහෙද දුක හැදෙන්නේ හිතේ නේ ලයි හැදෙන්නේ අනේ මේකට තව චුට්ටක් මහන්සි වුණා නම් ඊළඟ තව ටිකක් ලකුණු ගන්න තිබ්බනම් සපයි ගෙන ඉඳන් ඉස්සන්නේ වෙලා ඉවරයි ඊට පස්සේ කොහොමද කරන්නේ තව ටිකක් ලකුණු ගන්න තිබ්බනම් සපයි කියලා හිතන නිසා නැති එක දුකක් වෙනවා. එන දැන් හිත මොකද මොන කළද? තව ටිකක් ලකුණු ගන්න තිබ්බනම් සපයි කියනවා. හිත බැරි විදිහට දුකයි කියනවා. ඒතර මේ වෙලාවේ ඔබ දුකට තා තියෙන ලකුණුද? බබාගේ performances මොකක්ද? හිත කොයි විදිහද? සපයි කියන්නේ නේ. ඒතර මෙලෝ රහක් නැති හිත. තව ටිකක් ගන්න තිබ්බනම් සපයි දැන් ඉවරයි. මොන ඇවිල්ලා පට හිත ගන්නවා. ටිකක් ගන්න තිබ්බනම් සපයි. නැති එක දුකයි. එහෙනම් හිතම වරවටලා දෙන්න සැක කරන්න දුකද. මේක රියලයිස් කරොත් ඒ මොහොතේ මොකද දුක නැති වෙන්නේ? අනේක වින්-වින් සිටුේෂන්. එහෙම නැත්නම් ඔබ දකින්න තාක්ක තමන් දුකේ අම්මා දුකේ බබා දුකේ ඊට පස්සේ බබාව ආපහු ප්‍රෙෂරයිස් කරනවා. ප්‍රෙෂර් කරා විතරක් එයා ඉන්නේ දුකේ. ඒතර යාට ඇකියුමුලේටඩ් අකුසල. ඒ අකුසල වල විපාක කොයිද සකස් වෙන්නේ? මගේ ආදරේ නාමයෙන් ආදරේ නාමයෙන් මමත් පල්ලයට යනවා මගේ දරුවත් පල්ලයට දාගෙන ඒවල දෙන්නම සෆරයි දෙන්නම දුකේ හැබැයි තාක්ෂාමෙක් තාත්තෙක් මේක ගලපගත්තා හරි දරුවෝ ලකුණු අනුනාට අපි අට කියන නෑ ලකුණු වලින් නෙමෙයි ඔබේ වටිනාකමයි ඔබ මගේ දරුවා ඔබට ආදරේ ලකුණු නෙමෙයි කතා
ඔබ තමයි මට මේ ලෝකේ වටිනම කෙනා. අනේ වටිනාකමක් අපි යාට මතු කරලා පෙන්නොත් එයාගේ. එයා කැමති නෑ එයා වටිනා කෙනෙක් බවට පත් කරන්න. අනේ ඊට පස්සේ එයා තනියෙන් මහන්සි වෙනවා. අර විදිහට පාඩම් කරලා ඉස්සරහට අපි ප්‍රශ්න කරන්න ඕනේ. ස්ට්‍රෙස් කරන්න ඕනේ. ඒක සයිකොලොජිකලි වදිනවා. අපි බලන් කරන්න ඕනේ. බොහොම සුන්දර සොෆ්ට් අප්‍රෝච් එකකින් එයාට ආදරේ කරනවා දීලා එයා උඩ දාන්න පුළුවන්. ඒක දෙකොල්ලම සෙන්සර්. එහෙම නැත්නම් ලෝකයක් දිනන්න ඕනේ. මම උත්සාහ කරනවා බබාවත් අපයක් කරන දෙගොල්ලම වඩන්නේ ස්ට්‍රෙස් එක නම් දෙගොල්ලන්ට ඇකියුමේට් වෙන අකුසල් නම් end of the day අපි මැරලා යන්නේ අකුසල් කන්දක් එක්ක පල්ලහට. අපි සුන්දර මනුස්ස ජීවිතේ අපි ඇබියුස් කරනවා. පින ඇබියුස් කරගන්නවා අපි. ඒක කාරණාවක් දන්නේ නැති නිසා. මේ හිත අපේ රාජ්‍යවා. ඒක උච්චරයි. වෙන මොනවද ප්‍රශ්නද? සියලු ප්‍රශ්න උත්තර උතන තියෙනවා කියන්නේ. නැද්ද? දුකක් නැහැ. ස්වාමීන් වහන්සේ දැන් ඔය හිත සම්බන්ධව අපිට දුකේ වලක්ව ගන්න සහ බැඳී මුක්ත කියනකෝ මේ හැදෙන්න අපි දැන් අපි ප්‍රායෝගිකව ජීවත් වෙනකොට දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපි දැන් අපේ වේදනාවක් ආවා. ඒ වේදනාව කියන එකට අපි ඇලිලා දුකක් කියලා හිතන්නේ නැතුව හිත දමනය කරගන්න ඒකට හරි හැබැයි මේකට අපි ප්‍රායෝගිකව ලෝකෙ බේස් ගන්න. ඒකයි මුතකින් ජීවත් වෙනවනේ. එතකොට ඒ කියන්නේ අපි ජීවිතයේ අනිත් දේවල් වලට අපි දිගටම ඒ සම්බන්ධව අපි කරන්න යුතු දේවල් ටික ඒ විදිහටම කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ මම මේ පෙන්නුවේ මානසික දුක නැති කරගන්න විතරයි. ඉතින් ඇත්තටම බැලුවොත් දුක තියෙන ඔතන විතරයි. ඒ අරින්න ඔයාලට කියන්න තියෙන කායික ওই බඩගින්න දුකක් කියලා. හරිද? එහෙම නැත්නම් ඒකටත් විකල්ප තියෙනවනේ පුතේ ඔය නම් මොකක්ද? අසංක බඩගිනොත් කණ්ඩ පුළුවන්. හරිද? කකුලේ තුවාලයක් හරි දිනනවා ඒකටත් වේදනානාශක හරි ගන්න පුළුවන්. පේන් කිලස් ගන්න පුළුවන්. බේත් ගන්න පුළුවන්. නේද? ජීවිත විකල්ප තියෙනවා. හැබැයි මේ හිතේ කතාවට විකල්පයක් නැහැ බුදු කෙනෙක් පාලන නොවේ. ඒ නිසා වටින තැනයි ඔබට පෙන්නේ. අරවට උත්තර තියෙනවා. ඒ වගේම බේත් ගත්තත් හොඳ වෙන්නේ නැති තුවාලක් තියෙනවා. හොඳ වෙන්නේ නැති ලෙඩක් තියෙනවා. ඒවා විපාක. ඒවා විඳින්න වෙනවා. හැබැයි හිත කලපගෙන තිබුණොත් ඔබට එතන කර්ම සකස් වෙන්නේ නැහැ අසන්න. එහෙනම් හැබැයි ඔබ කියවනේ ප්‍රායෝගික කියලා. භාගතුන් වහන්සේ තරම් ප්‍රායෝගික භාගතුන් වහන්සේගේ දේශනාව තරම් ප්‍රායෝගික දෙයක් තවත් නැහැ. ඔබට හැම වෙලාවෙම හැම ඉවෙන්ට් එකකටම හැම ඔකරන්ස් එකකටම හැම දෙයකටම ඇප්ලයි කරන්න පුළුවන් දෙයක් මේ භාගතුන් වහන්සේගේ ධර්මය. මම මේ පෙන්නේ හැම වෙලාවෙම තියෙන දුක. ඒ කියන්නේ අසහනය, ආතතිය, පීඩාව, කඳුල, සුසුම, ද්වේෂය, ක්‍රෝධය, වෛරය, නොරුසන ගතිය මේ හැමදේම දුක්නේ. ඒක ඕනම දෙයක් නැති කරගන්න ටෙක්නික් එක මම මේ කිව්වේ. ඉතින් ඕක නැති කරන්න බෑ වෛද්‍යවරයෙකුට. තේරුණා? ඕක නැති කරන්න බෑ. ඒතර මේක රියලයිස් කරොත් අසංක කො ડિප්‍රෙෂන්, කො ඇන්සයිටි. ඒතර බේත් ගන්න ඕනේ නැහැ පුතේ. මම තේරුණා. ප්‍රශ්න සෝට. ඒක සම්බන්ධව එකයි කියනවා. ඉතින් මම මේ බුදු කෙනෙක් කතා කරන අසංක හිත ගැන විතරයි. ඒතර මටත් ඔබට කියන දේ හිත ගැන විතරයි. මොකද අනිත් ඒවාට විකල්ප තියෙනවා. ඒක තේරුම් ගන්න අපි ඕනම ප්‍රශ්නකදී අපි අනිත් පියවරවල් ටික අපි අරගන්න ඕන. ඒකේ මොකද බුදුරජාණන් වහන්සේට වෙදමාත්‍යෙක් හිටියා. නේද? බුදුරජාණන් වහන්සේට වෙදමාත්‍යෙක් හිටියා. වෙන කෙනෙක් සම්බන්ධව අපි කියමු දෙවි භාෂාවක් කියන අපිට ඇති වෙන මොහොත ප්‍රශ්නයකදී උදාහරණයක් කියන්න සෙනාරියෝ එක. අපි කියමු දැන් අපේ තාමයි අපේ මෑණියන් අම්මා හිතන මොහොත එයා හිතන විදියක් තියෙනවා. ඒකෝට එයා ඒ හිතන විදිය අනුව එයා ඒ හැපෙන චිත්තන නිසා තමයි එයාගේ හිතන විදිය අනුව තමයි එයාගේ මානස හැදෙන්නේ. ඔබ කතා කරන්නේ හිත ගැන. ඔව් නෑ. ඒකෝට ඒ හිතන දේ නිසා අපිට ප්‍රායෝගික ජීවිතයේදී ප්‍රශ්න තියෙනවා. ඔව් ඒක තමයි ලැබෙන්නේ හිතට. දැන් අම්මා හිතන විදිය ගැන ඔබේ හිතට ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් අම්මගේ හිතේ ප්‍රශ්නයක් ඔබේ හිතේ ප්‍රශ්නයක්. නේද? ඒ දේ අපේ ජීවිතේට බලපෑම් ඇති කරනකොට බලපෑම් ඇති වෙන්නේ අසංක හිතට නේ. දැන් අම්මා හිතන විදිය ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා වගේ හිතට නේ පුතේ. කායට නෙමෙයි. නැද්ද? නෑ කායට ඇති සිතට. ඔව්. නේ මම කියන්නේ එතනදිත් ඒ වගේ අවස්ථාවකදී අපි මුකුත් පිළිවෙල නොගෙන ඉන්නවද නැත්නම් යාගේ ඒක මම කියේ සෙනාරියෝ එකක් කියන්නේ be specific. සෙනාරියෝ කියන්නේ. උදාහරණයක් කියන්නේ තුමන කියන්න දන්නේ නැහැ. එන්න අපි දැන් කොවිඩ් කිව්වේ ඒ වගේ වෙලාවක කෙනෙක්ට වැළඳිලා තියෙනවා.
කොවිඩ් කියන දේ. කෙනෙක්ට අම්මට. අම්මට හරි. වැරදිලා තියෙනවා. එතකොට දැන් මර ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට අපිට ඉතින් අපි ඒකට හැදුණා කියලා බයක් නැහැ. ඒ කියන්නේ බැඳෙන්නේ නැතුව හිටියම අපිට හැදුණා. මොකේද බැඳෙන්නේ නැතුව ඉන්නේ අසන්ත? ඒ කියන්නේ කොවිඩ් කියන දේ හැදුනොත් දුකයි. හැදුන්නේ නැත්නම් සැපයි කියලා අපි හිතන දේ තියෙනවනේ. ඔව්. එතකොට දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ අපි හැදුනේ නැතුනම සැපයක් කියලා හිතනවා. ඒ දෙකම හිතන්න නම් හිතන්න නැතුව නෙමෙයි පුතේ. මම මේකේ හිතන්න නැතුව ඉන්න කතාවක් නෙවෙයි. හිතට සිතුවිලි එන එක නවත්තන්න බෑ. මම පෙන්නුවේ හිත නවත්තන විදිහ දකින්න කියන්නේ. හිතන්න නැතුව ඉන්න බෑ කාටවත්. ඒක නේචර්. සිතුවිලි නවත්තන්නත් බෑ. ඒකත් නේචර්. ඔබට තියෙන්නේ සිතට එන සිතුවිලි ඔබව රවට්ටන හැටි රියලයිස් කරන්න. දකින්න විතරයි. ඒක දැක්ක සැනින් ඔබේ දුක නෑ. තේරුණාද? ඔව්. ඒ කියන කතාව. එතකොට දැන් මෙහෙම තියෙන වෙලාවක අපි ඒකට අපි අර අපි ඒක වැළඳීම යාත්‍රිකයන් පාලනය කරන්නේ අපි එතකොට අර මේ ක්වොරන්ටයින් කරලා ඉදිරිය කරන්නේ. ඔය දැන් මං අහන්නේ ඔබද ක්වොරන්ටයින් වෙන්නේ අම්මද ක්වොරන්ටයින් වෙන්නේ? ක්වොරන්ටයින් වෙලා ඉන්නවා. ඔව්. එතකොට ඒ වගේ දැනකදී අපි ඒකේ කියපු වෛද්‍ය දේවල් අනුව ඒ විදිහට කරන එක ඒක කරන්න ඕනේ ප්‍රොටෝකෝල්ස් ෆලෝ කරන්න ඕනේ ඒක නීතිය. ඒක කරන්න ඕනේ ඔබ. ඔව්. ඒක නෑ මංගලයේ හැද. ස්වාමීන් වහන්සේ කිව්වා අපි ඒ උදාහරණෙදී අපි එහෙම වුණොත් ඒක අමානුෂිකයි අපි හැදී කියලා බය එහෙම කියලා ඒක නෑ මම කිව්වේ තේරුන්නේ නෑ මම කිව්වේ හැදෙන්නේ නැතුයි නැති මම දුකට දාලා තියෙන්නේ හැදෙයි කියන හිතනේ. එතන හැදෙන එක වල දුකක් වෙන්නේ හැදෙන්නේ නැත්තම් සැපයි කියන හිතන නිසා. ඉතින් හැදෙන්නේ නැත්තම් සැපයි කියන්නේ කවුද අසංක? හිත. හැදෙන එක දුකයි කියන්නේ කවුද පුතේ? හිත. එතන ඇත්තටම දුකට දාදී කවුද දැන්? හිත. මොකක් වෙනවද? හැදෙන්නේ නැත්තම් සැපයි. එතන හැදෙන්නේ නැත්තම් සැපයි කියන තෝට් එක පේනලා මට දැන් දිලා තියෙන්නේ මොකද්ද? දුක කියන තෝට් එක. නමුත් දැන් මට කොවිඩ් තියෙනවද? ඉතින් දැන් හැදෙන්නේ නැත්තම් සැපයි කියන දේ ඇත්ත නම් ඒ සැපේ මට දැන් තියෙන්න ඕනේ. ඇයි? මට දැන් කොවිඩ් නැහැ. මම ඒකයි කිව්වේ. එහෙනම් ඒක කොවිඩ් නැති මට දැන් දුකක් ඇතිලා දෙන්නේ හැදෙන්නේ නැත්තම් සැපයි කියලා හිතන නිසා නම් හැදෙන්නේ නැත්තම් සැපයි කියන දේ ඇත්ත නම් ඒ හිත කියන්නේ නැත්ත නම් එයා සත්‍යවාදී නම් හැදෙන්නේ නැති සැපේ මට දැන් දැනෙන්න ඕනේ. ඒක දෙයක් නැහැ. එහෙනම් එනම් මේ හිත මොනතරම් කැතිවිද මම රවටලද කියලා පෙන්නන්නයි මට ඒක ඕනේ. හරිද? අවස්ථාවකදී උනත් අපි අර අවශ්‍ය අනිත් දේවල් ප්‍රායෝගික දේවල් ඒ විදිහටම සාදු ඒකෙමයි ඒකෙම කරන්න ඔබ බැඳිලා ඉන්නවා. මම අමානුෂිකයි කියලා කිව්වේ මොකක්ද? ඔතන වෙන්නේ. ඇයි මට දැන් කොවිඩ් හැදිලා නැති තාක්කල් මගේ අර හිත අවබෝධ නොවන තාක්කල් මම අම්මවත් කොම් කරනවා. තාත්තවත් කොම් කරනවා. දරුවෝකත් ළඟට ගන්න. ඇයි? වාහකයෝ කියලා හිතලා. අන්න ඒක අමානුෂිකයි කියන්නේ. ඔයා මෙහෙම හිතන්නකෝ පුතේ. මම දන්න ප්‍රොෆෙසර් මාතුරේ කියලා. කොවිඩ් පේෂන්ට්ස්ලා හරිද? ආවට පස්සේ ඒගොල්ලෝ ට්‍රීට් කරේ නැහැ. හැබැයි මම දන්න සමහර විශ්ව මාතුරේ කියලා. ඒගොල්ලෝ තනියම වෝඩ් එක බාරගෙන හරිද? තනියම මැනේජ් කරා. ඔය දන්නවද පුදුම කියන්නේ මොකද්ද කියන්නේ? එයාට කොවිඩ් නැහැ. හැබැයි රිපෝට් කරන්න නැතුව හිටපු දොස්තරලා කියන ගෙදර ඉවන්න හදුවා. ඇයි? ඒ කරුණාව මෛත්‍රියත් එක්ක කවුරුත් නැහැ මේවත් පිට වෙන්නේ නම් මම පිට වෙනවා කියන චිත්තේම ඉමුන් එක. ඒ චිත්තය. ඇයි ඒක කරුණා මෛත්‍රිය. අරගොල්ලෝ බය පිළිගත්තා. බය පිළිගත්ත නිසා ඒකවත් හැදුවා. මම කියන්නේ එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා කියලා මම කියන්නේ. එතකොට දැන් වෛද්‍ය වෘත්තිය අපි බැඳිලා නැද්ද? ලෙඩෙකුට ඕන ලාව ට්‍රීට් කරන්න. ඒතර බය කියලා මට අයින් වෙන්න බෑ. එතන ඒක අමානුෂික දෙයක්. අර තේරෙනවද? එතන යාව එතන දැම්මේ කවුද? එයා කීත. හරි. අනේ මම කියන්නේ. පැහැදිලි. අවුත් ඒක කාටවත් දොස් කියන්න බෑ මුතු මේ සංකේයි. ලෝකේ හැමෝම ඉන්නේ අහිංසක හැමෝම මේ හිතට රැවටලා ඉන්නේ බයෙන් ඉන්නේ. It's okay. මම කියන්නේ ඒක අවබෝධ කරගන්න කෙනා. එයා precautions ගන්නවා. මොකවාඩ දාගෙන මොකවාඩ කියන්නේ මොනවද කියන්නේ?
මාස් දාගෙන මොකවද තමයි ඔව් මම කටකලිය කියලා කිව්වේ නෑ ඒවලන් බලන්න මොකවද දාගෙන ඒ මාස් දාගෙන ඒ අවශ්‍ය දේවල් කරගෙන නේද හැබැයි ඒක මොකද අනුන්ට මගෙන් මම වාහකෙක් වෙන්න පුළුවන් මට වැරදෙන්නේ නැතුණා නේද තව කෙනෙකුට මම නිසා පීඩනයක් නොවේවා හිංසාවක් නොවේවා කියලා මට දුකක් වුණත් මම මේ මාස් ටික දාන්න ඉන්නවා හැබැයි මම බයි මාස් ටික දාන්න හිටියොත් කොවිඩ් හැදෙන එකද ප්‍රශ්නේ කියන්නේ කොවිඩ් හැදෙලා මරුණා කියලා සංක කෙනෙක් නිවේද යන්නේ නැහැ හැබැයි කොවිඩ් වලට බයි ඉඳලා මරුණා වෙන විදිහට මරුණා අනිරේට ඉතින් නිරේට දැන් මේ කොවිඩ් බයද එන වඩා බය නුඹ බය කරන්නේ ඒක කවුරුත් දකින්න නැත්තම් අන්න එතනයි ප්‍රශ්නේ එහෙනම් මම මේ කතා කරේ ප්‍රායෝගිකව දේ එහෙනම් වඩාත් ප්‍රැක්ටිකල් දේ ඉතින් මේක රියලයිස් කරපු කෙනා හැම වෙලාවෙම 100% ඉන්නේ ඇයි දකින්නේ කොහොමද බාහිර ප්‍රශ්න නෙමෙයි හිත කොහොමද හැසිරෙන්නේ කියලා ඉතින් 100% ඉන්න පුළුවන් ඒක එයාතුරම ඇත්ත සැපේ යාතුරම මතු කරගන්න ටෙක්නික් කියලා ගන්නවා. නැත්නම් යා හැම වෙලාවෙම හොයන්නේ මොකද? බාහිර කෙනෙක් හෝ දෙයක් තුලින් හැම වෙලාවෙම සැපයක් යාලි යදිනවා. ඩිමාන්ඩ් කරනවා. ඒක හැම වෙලාවෙම ඉඳලා තින්නේ. ඕකේ. ඒක ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම දැන් හිත රවට්ටනවා කියන එක දකින්නේ සිහිය පවත්වාගෙන යන්නේ කොහොමද කියන්නේ? දැන් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේත් කියනකොට තේරෙනවා දැන් ගෙදර යනකොට වෙනස් වෙලා ගෙදර සිටුේෂන් එක. එතකොට එතන මම දන්නා මොකද? හසන්ති. ඔබ මෙහිමයි කරන්නේ. දැන් මේ හිත රවට්ටනක ඔබ දැක්කද තේරුම් ගත්තොත්. හරිද? ඔබ දකින්න නම් රැවටින් කියන්නේ දුකක් කියලා. එහෙනම් ඔබ ඉස්ලාම් පුතේ දුකට අකමැති වෙන්න ඕනේ. දුකට ඔබ අකමැති වෙන්නේ නැත්නම් ඒ කියන්නේ රැවටීම නම් දුක. රැවටීම නම් දුක. හරිද? ඔබ රැවටෙන්න අකමැති වෙන්න ඕනේ. මේ දුකට අකමැති වෙන්න ඕනේ. එහෙනම් දුකට අකමැති වෙච්ච කෙනා තමයි ඇත්ත සැපෙට කැමති වෙන්නේ. ඊළඟ මේ අකමැත්ත ඒ කියන්නේ දුක නැති අකමැත්තට සාපේක්ෂව තමයි නොරැවටීමට ඔබට කැමැත්තක් උපදින්නේ. අනචන්ද. දැසෝ විතරම මම කිසිම හේතුවක් නිසා තවදුරටත් මම රැවටෙන්නේ නැහැ at any cost. චිත්ත. ඊටසෝ මේ හිත රවට්ටන්න හැටි ඇප්ලයි කරනවා මානසිකාරය කරන යෝනිසෝ මානසිකාරය. වීර්යය. ඔය හැම වෙලාවෙම ඇනලයිස් කරමින් ඉන්නවා මේ මොහොතේ මගේ රැවටීම තුලද නැද්ද කියලා විමර්ශන. එහෙනම් මේ චන්ත චිත්ත වීර්ය මානසා කියන මේ සතර එද්දිපාදමයි ඔබට හේතු වෙන්නේ මේ ඇති කරගත් අවබෝධය දිගින් දිගට ඇප්ලයි කරන්න. හරිද මම කියන්නේ අසන. දැන් මම උදේ තේරුණා නම් මේ රැවටෙන එක දුකක් කියලා. මොකේදද? රවටන හිතට. හරිද? ඉතින් මම පුතා කැමති දුකටද සැපටද? නමුත් මේ හිත මට සැපක් වෙලා දෙන්න දුකක් නම් හිත මාව රවටනවා රැවටෙන එක දුකක් නම් මම කැමති නෝනේ නොරැවටීමට නේද? එහෙනම් නොරැවටීමට මම පුතා කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ඔයා නොරැවටීමට කැමැත්තක් ඇති කරගන්න ඕනේ ඇයි? රැවටෙන එක දුකක් කියලා. රැවටෙන්නට අකමැති නිසා. එහෙනම් නොරැවටීමට ඇති කැමැත්ත තමයි ඡන්ද කියලා කියන්නේ. සතර ඉර්ධිපාදවල පළවෙනි ඡන්ද චිත්ත විරිමංශ. ඡන්දේ විතරක් මදි. කැමැත්ත විතරක් තිබ්බට මදි. ඒකට සපෝට් කරනවා චිත්ත. දැඩි අධිෂ්ඨානයක් වා ගන්නවා. නෑ. මම කොහොමවත් රැවටෙන්නේ නෑ. කියලා. හරිද? දැඩි අධිෂ්ඨානය. ඒක විතරක් තිබ්බත් මදි. ඔයා මේක හිත රවටන හැටි ඇප්ලයි කරන්න ඕනේ. ඒ ඇප්ලිකේෂන් එකට යන්න ඕනේ. කොහොමද හිත රවටන්නේ කියලා. ඒක කියන යෝනිසෝ මනසිකාරය. දැන් මම කිව්වේ දුකක් ආවම දුක ඇතුළේයි බලාපොරොත්තු වෙන චින්ත කැමැත්තට චින්ත නැහැ දුක හිතවත් සැපයක් වෙන දුක දිහා තරවටනවා කියන දකින්න. ඒක කියන යෝනිසෝ මනසිකාරය කියන්නේ. එනයි යෝනිසෝ මනසිකාරයව පවත්තන්න වීර්ය කරන්න ඕනේ. හරිද? හරි. එතකොට ඔය හැම වෙලාවෙම සිහියෙන් ඉන්න ඕනේ විමසමින් ඉන්න ඕනේ මම මේ මොහොතේ ඉන්නේ රැවටීම් තුලද නැද්ද කියලා. ඒක නම් විමර්ශනය. ඒක ඡන්ද චිත්ත විමර්ශන කියන සතරෙන් දිපාදමයි ඔබට හේතු වෙන්නේ. ඔක ඇප්ලයි කරන්න. ඒතර ගෙදර ගියාම ඔබ බලන්න හැම අවස්ථාවෙමයි. ඔබ ගෙදර ගියාම පැන්ට්‍රිය හැඩි වෙලා නම් ඒක බබාලාගේ මොනවයි කරනවා. ඔබට මොකක්ද ඇති වෙන්නේ? දුක. අන්න ඒ දුක ඇති නෑ. එහෙනම් මම කැප්චර් එකේ තිබ්බනම් සැපයි කියලා හිතන නිසා නැති දුකක් වෙනවා. මම කැප්චර් තිබ්බනම් සැපයි කියනවා. නැති දුකයි කියනවා. එහෙනම් හිත මට මොකද හිතෙන්නේ? එහෙනම් රැවටිං දුකක් නේද? එහෙනම් ඒ විදිහට හිත රවට්ටුක දැකුවම ඔයා දකිනවා මේක බබාලා ඉෂුවක් නෙමෙයි හස්බන්ඩ් ඉෂුවක් නෙමෙයි. හරිද? ඒ දැකපුවම ඔයාගේ දුක මොකද වෙන්නේ?
දුක නැති වෙන කොච්චර යනවද ඒක? එහෙම නැත්තම් ඔබට මොකද වෙන්නේ? අයියෝ ළමයි ඇයි මෙච්චර කරදර කරන්නේ? හැමට ඉවරයක් නැහැ. එහෙම නේද කම්ප්ලේන්ස් කොටයි. ඒතර කම්ප්ලේන්ස් කියන්නේ මොකක්ද? getting කියන්නේ මොකක්ද? අකුසල. ඒතර සාර්ථක ගුණයක් හෝ සාර්ථක දිනක් හෝ වෙන්න මොනතරම් දහසු මේ කරලා වැඩ කරත් ඉවරයක් වෙන්නේ නැහැ. ඒ හැම වෙලාවෙම ඉන්නේ මොකක්ද? ඒතර ඔබ සපෝට් එකක් ඉල්ලන්නේ කොහෙන්ද? මාහිනේ අනේ මට උදව් කරන්න. ඇයි ඔබ ළඟත් මාව තේරුම් ගන්න නැත්තේ? ඔබ එන්නේ නැද්ද? එවනේ දැන් හිතන්න මේක කන්නේ තමයි ඇත්ත. එතකොට හැම වෙලාවෙම මම බාහිරින් තමයි හොයන්නේ පිළිසරණක් පිටා. නමුත් මගේ පුතාට මේ හිත රවට්ටන දැක්කොත් එතන මේ දුක නැති වෙනවා. ඒ විතර නෙමෙයි. ඒ මොහොතේ හිතට මහා සැහැල්ලුවක් එනවා. ඒ සැහැල්ලුව නිසා උපදින ප්‍රීතියත් එක්ක ඔයාලගේ ගෙදර වැටි කිසි ප්‍රශ්නයක් කරන්න පුළුවන් එක කම්ප්ලේන්ට් එකක් කරන්න. ඒ වගේ දකින්න කොහොමද ප්‍රශ්න තියෙන්නේ? ඉතින් තේරුණා? ඒක ඔබට හිතා ගන්න බැරි කැපැසිටි එකක් හැදෙනවා. හරිම සැහැල්ලුවෙන් හරිම සතුටින් හැමදේම කරන්න පුළුවන් මැෂින් එකක් වගේ. වෙනදට වඩා අනිත් කට්ටියගේ උදව් ඕනේ වෙන්නේ නැහැ ඒක. ඒ තමන් තුළ උපදින ප්‍රීතියක් තමන්ට තියෙනවා. මොකක් නිසාද? අවබෝධය නිසා. මොකද අවබෝධ ධර්මය. හිත. දුක. සම්මාදිට්ඨිය. එහෙනම් හොඳයි. ඔකේ ඉතින්. හොඳයි. සරණක ඉස්සෙල්ලා කතා කරපු වේදනාව කියන්නේ වේදනාව ඒක ડોක්ටර් කෙනෙක්ගෙන් තමයි අහන්න ඕනේ. ඒක මේ කරගෙන සනීප වෙන වේදනාවක් නෙවෙයි. ඒක හිතපුවා මොකක්hari දැන් මේක ඒක කල්පාවතින වේදනාවක් තියෙනවා. කායික වේදනාවක් ගැන කියනවා. වේදනාවක් කප්පසලා මෙහි කරනවා. වේදනාවක් පස්සනාව කියන්නේ කායික වේදනාවක් කියන එක නෙවෙයි. ඒක හරි. සාමාන්‍ය ලෙඩ දුක් හැදිලාගේ මොකක්hari කල්පාවතින තිබුණු විකල්පයක් කරනවා කරකියුසා. හරි. එතකොට දැන් ඒ කියන්නේ දුකක්නේ. හරි. ඒ දුකෙන් අපි මැරෙනවා නම් ඒක ආයි එතන මේ දුකට ගාම කටකට යනවා. ඒක නොවෙන්න මොකද්ද අපිට කරන්න පුළුවන් කියන්නේ මොන වගේ මෙහි කිරීමකටද ඉන්න පුළුවන්. දැන් මම කියුවේ. මම කියුවේ දෙවනේ. මොකද ඔබ වෙනස? සයනද කොහොමද දුක කියන එක දැනෙනවානේ. මේ වේදනාව දැනෙනවානේ. මේ වේදනාව දෙක ගැන අදහස් ඒ කියන්නේ කායික වේදනාව හින්දා මල්ලි අපි පල්ලට යන්නේ නැහැ. ඒක හැමතිස්සෙම බලපාන. හරි. ඒ වගේ වෙලාවකදී මොන වගේ ඉතින් ඔයාලට මම ඉක්මනේ මේ කතා කරේ දැන්. දැන් කායික වේදනාව දැනෙන්නේ කාටද? හිතට. ඒතර මේ කායික වේදනාව දැනෙන එකත් එක්ක මට ඇති වෙන මේ කායික වේදනාව ගැන අකමැත්ත. ඒක මම කිව්වේ කායික වේදනාව එකක්. කායික වේදනාව ගැන ඇති වෙන අකමැත්ත තමයි එකක් කියන්නේ. ඒතර අකමැත්ත තමයි ගැටීම. ඒ ගැටීම ඇති වෙන්නේ හේතුවක් නිසා. ඇලීම නිසා. මොකටද බැලුනේ? වේදනාව නැත්තම් සපයි කියන තෝට එක. ඒතර වේදනාව නැත්තම් සපයි කියන තෝට එකට ඇලෙන ප්‍රමාණයට සාපේක්ෂව තමයි තියෙන එක දුකක් වෙන්නේ. මොකද වේදනාව දැනෙන එක දුකක් කියන එක නෙමෙයි මම කියන්නේ. වේදනාවට මා කෙරෙහි තියෙන යම් අකමැත්තක් තියෙනවනේ අකමැත්ත කියන්නේ තෝට එක. ඒක අකුසලයක්. ඒ අකුසලයේ උපදින්නේ මගේ ඇලීමට සාපේක්ෂව, ලෝභයට සාපේක්ෂව. ඒක තිබෙන්නේ නැත්තම් සපයි කියන තෝට එක නිසා. හරිද? එහෙනම් මගේ මිහිත මට සැපයක් වෙන දුකක් දෙන්න තියෙන කියලා ඔබ රියලයිස් කරොත් මෙතන තියෙන්නේ එනේ හිත රවට්ටලා තියෙන කියලා ඔබ රියලයිස් කරොත් ඔබ රැවටීමේවත් මුලාවේවත් මොහි තුල නැහැ. එහෙනම් අතන සැපයි දුකයි කියන ලෝභ දේශ දෙක තුන පිටින් නැහැ. ඒතර කායික වේදනාව තියෙනවා හැබැයි එතන ලෝභ දේශ මොහ නැහැ ඔබ එතන අවිද්‍යාව වේදින්නේ නැහැ. මුලා මොහේ නැහැ. ඒ නිසා ඔබට එතන කර්ම සකස් වෙන්නේ නැහැ. කායික වේදනාව තියෙනවා. වේදනාවක් නැති වෙන වේදනාවක් තියෙනවා. හැබැයි ඔබට කර්ම සකස් වෙන්නේ නැහැ. ඔබ විඳිතේ ඉන්නේ. තේරුණා කියන්නේ. මොකද ඔබ ගැටුණා කියලා වේදනාව වෙනස් වෙන්නේ නැහැ. ඒක තියෙනවා. ඒකට පාඩු දෙකක් වෙනවා. එක පැත්තකින් වේදනාවකුත් තියෙනවා අනිත් පැත්තෙන් ගැටීම නිසා අකුසල සකස් වෙනවා. දැන් මොකද කරන්න පුළුවන්? හොඳම දේ මොකද කරන්න පුළුවන්? කායික වේදනාව තිබුණා වේ හැබැයි හිත රවටන්නේ මම දකිනවා කියන්නේ. ඒක බෙටර් ඔප්ෂන් නේ. පැහැදිලිව මේ කායික වේදනාවක් තියෙනවා. ඒක කොහොමද ඒක රිකවර් කරගන්නේ අපි හිත කායික වේදනාව රිකවර් කරන්න බෑ. ඒක රිකවර් කරන්න ඕනේ ડોක්ටර්ස්ලා.
හරිද? ඒ කියන්නේ කායික වේදනාව නැති කරන මොකක් හරි නිවිදනයක් හරි පේන් කිලර් එකක් හරි එහෙම නැත්නම් මේ අවශ්‍ය මැනේජ්මන්ට් එක හරි කරලා ඒ තුවාලේ හොඳ වෙන්න පුළුවන්. නෑ ඒක රිකවර් වෙන්නේ නැහැ කියන කුසාරණක. ඒක වෙන විපාක වාරයක් වගේ. ඉතින් ඒ විපාකය ඔයා තව කර්ම තවත් ඒ විපාකයේ තුල තව තවත් කර්මයේ වගා කරනවා. ඔයාලට ගැටි ඉන්නේ නැද්ද? වගා නොකරන්න මොකද කරන්නේ? වගා කර්ම වගා නොකරන්න නම් අන්න ලෝභ දේශ මොහොය යෙදෙන්න බෑ. එහෙනම් ලෝභ දේශ මොහොය තමයි මම ඉස්සෙල්ලා කතා කරන්නේ. අරියෝ මේ ලෙඩේ තාම මට හොඳ වෙන්නේ නැහැ මේ කර්ම ලෙඩේ කියන දැන් ওই දුක තියෙනවා. පශ්චාත්තාපය තියෙනවා. ඒතර දුක කියන්නේ ගැටීම. ඒක තමයි ද්වේෂය කියන්නේ. ඒතර ද්වේෂය ඇති වෙන්නේ නැහැ. ඒ දුක ඇති වෙන්නේ නැහැ. වේදනාව නිසා නෙමෙයි. කොහොමද නවත්තන්නේ? දුකින් නැහැ. සැපේ නැති. මොකක්ද සැපේ? මේක දුන්න නැත්නම් සැපයි නෑ. මේක තිබුණ නැත්නම් සැපයි කියන්නේ එකක්. තියෙන එක දුකයි කියන්නේ තව එකක්. ඒක තිබුණ නැත්නම් සැපයි කියන තෝට් එකට දෙන වේට් එක අනුව තමයි දුක උපදින්නේ. එහෙනම් එතකොට ඔබ ඒ සැපේ හරහා දුකක් දෙනවා නම් මේ හිත මොකද මට තැල්ලා දෙන්නේ රවට්ටනවා. එහෙනම් මෙතන තියෙන හිතේ රැවටීමක් කියලා දැක්කොත් ඔය රැවටීම තුල නැහැ. එහෙනම් දුක තුල නැහැ. එතන ලෝභ දේශ මොහේ දෙන්නේ නැහැ. එතන කාය තුල නැහැ. වේදනාව තුල නැහැ. එතන වන් කර්මයේ සකස් වෙන්නේ නැහැ තවදුරටත්. කර්මයේ ඵල දෙන්නේ ඔබේ නම් මොකද්ද? පවන්. කර්මයේ ඵල දෙන්නේ විඳිතේ කියන තාක්කල් විතරයි. විඳවන්නේ කියන තාක්කල් විතරයි. එතන ඔබ විඳිතෙක් වෙන්නේ නැහැ මේ හිත රවට්ටන්න දැක්කොත්. විඳීම තියෙනවා විඳිතෙක් වෙන්නේ නැහැ. වේදනාව තියෙනවා විඳිතෙක් වෙන්නේ නැහැ. ඒ විතරටම දැකලා තියෙනවා. ඒතර ඉතින් කර්මයේ යෙදෙන්නේ නැහැ. කර්මයට ක්ලේම් වෙන්න බෑ වුන් ඉච්චෝ. කර්මය ඩිසෝල්ව් වෙනවා. ඔය කර්මය වගා කරන්නේ එතන. දැන් ගින්නක් ඔන්ලයින් ගන්නකො ඕන අපි පොඩි කාලේ අපි දකිනවා මේ අත්තමලා දරලික් වල බත් වෙන හැටි. හරිද? දැන් එයාට ගින්දර අවශ්‍ය නැතුනහම එයා කරන්නේ එකින් එක දර කෑලි වෙන් කරන්නේ. ගින්දර නිවන්නේ නැහැ මට හොඳට මතකයි. ඒ දර කෑලි තුන වෙන් කරාට පස්සේ අර තුන හේතුනහම තියෙන ගින්දර ඉන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර ගින්නට එකිනෙකට අර සපෝටිව් ෆැක්ටර්ස් නැති වෙද්දී ඒ ගින්දර හොදකලා වෙනවා. හොදකලා වුණාට පස්සේ ඒ ගින්දර ඒ දර කෑලි තුනම නිවිලා යනවා. එනවා. සෙන්සනාල. ඔබ මේ හිත ලෝභ දේශ මොහ තුන එකට තියෙන තාක් කලන්න ගින්දර තියෙනවා. ඔබ ලෝභ දේශ මොහ තුනම සකස් වෙන කොහොමද කියලා වෙන් වශයෙන් දැක්කාම එතනින් ලෝභ දේශ මොහ කියන හේතු තුන නිසා සකස් වෙන ගින්න එතන රැඳෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මෙතන කර්ම සකස් වෙන්නේ නැහැ. මේක මල්ලේ අහලම බෑ. මේක දැන් ඔබ ඇප්ලයි කරන්න. ඇප්ලයි කළා තමයි ඔබට ඒක රියලයිස් වෙන්නේ. ඔබ try කරන්නේ දැන් මගේ අහලම මේක ගන්න. එහෙම නෙමෙයි. ඔබ දැන් ඔක ඇප්ලයි කරලා බලන්න. කායික වේදනාවෙන් තේරෙන්නේ නැත්නම් වෙන එකකින් ගන්නකො. දුක් වේදනාව අතහැරලා සැප වේදනාවෙන් ගන්නකො. කොහොමද ගන්නේ? අනිත් වේදනාවද රැවටීම් කියන එක අපිට හිතාගන්න ටිකක් ලේසියි. නෑ මේක හිතන එකක් නෙමෙයි රියලයිස් කරන එකක්. හිතන්න නෙමෙයි මම කියන්නේ. හිතෙන හිත අවබෝධ කරනවා මිසක් හිතනව නෙමෙයි. ඔයාලා කවදාකවත් හිත වෙන්නන්නේ නැහැ මෙන්න මම රවට්ටනවා කියලා. හිත රවට්ටන බව දකින්න ඕනේ ප්‍රඥාව. ප්‍රඥාව උපදින යෝනිසෝ මනසකාරයි. ඉතින් මේ ක්‍රමය තමයි මම ඔයාලට මේ කිව්වේ. දැන් ඔයා දුකත් එක්ක හැප්පෙන්න එපා දුක් වේදනාව. සැප වේදනාව ගන්නකො. දැන් ඔයාට ඕනේ නෝ මුදලට මහන්සිලා වැඩලා ගියාට පස්සේ අපි හැමෝම කැමතිනේ හොඳ නිින්දකට. හරිද? මොනතරම් හොඳ ගියක් තිබුණත් අන්තිමට ඕනේ මෙට්ටේ තමයි හොඳ මෙට්ටයක් වань. හරිද? ඉතින් මෙට්ටේට අපි ඕන තරමක් වේදම් කරනවා. දැන් රෝමානල මාකට් එකේ තියෙන හොඳම මෙට්ටේ කීයක් කියලා නේද? තවත්. නිකන් කියන්නකො පොඩ්ඩක් හොඳ ගන්න. රියල් දෙසිට වැඩි වෙති. අපි හිතමු 1000ක් අතේ රියල් 1000යි මෙට්ටයක් තියෙනවා. අනිත් ඒක රියල් 1000ක මෙට්ටයක්. ඒක හපු ගාම ඇත්තටම සතුටක් ඇති වෙනවා. රියල් 1000ක මෙට්ටයක් කොහොම ඇද්ද කියලා. නේ? හිනාවක් අතේ නැද්ද ඔයාලා?
ඇයි අතේ රියල් 10ක මෙට්ටෙක් මට සතුටක් වෙනවා. අන්න දැන් හිතන්න. දැන් ඔය ගන්න හිතෙනවා. ඇයි? එන්නොත් අපි කැමති හොඳ නින්දට. ඉතින් ෆයින් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔය රියල් 10 මෙට්ටේ ගන්න මං සම්දිගතු කරලා කොහමද දැන් ගන්නවා. මාර සතුටුයි. ගෙහම දානවා ඇඳට. මාරම සතුටුයි. ඉවසුමක් නැහැ නිදා ගන්න. දැන් නිදා ගන්න. ඇත්තම නිදාගත්තට පස්සේ සැපයක් දැනෙන්නේ නැද්ද? දැනනවනේ. ඒ දැනෙන මොහොතේ හිත කියන්නේ නැද්ද තපුණක් යහට බෙල්ලෙන්නේ කියලා? කියනද නැද්ද? අපි ඕනම කෙනෙක් පොඩි කාලේ මතක් කරනවා. ඇඳට පැනපු ගමන් එතනින් නැහැ පෙල්ලෙනවා. පෙල්ලෙන්නේ කියන්නේ කවුද? ඇයි පෙල්ලෙන්න ඕනේ? දැන් මෙතන සැපයක් මට දැනෙනවා. දැනෙන සැපයක් තියෙනවා. ඒ දැනෙන සැපේ තියෙනවා. හිත මට කියන්නේ මොකද්ද? තව ටිකක් යහට පෙල්ලෙන්න. මොකද්ද? තව අඩි දෙකක් යහට පෙල්ලෙන්න කියන්නේ කවුද? හිත. ඇයි? වැඩි කරගන්නනේ මං අහන්නේ. එකම මෙට්ටයක් තුල. මෙතන නැති සැපයක් තව අඩි දෙකක් යන තියෙන්න බෑ. නමුත් මෙතන දැන් මට සැපේ දැනෙද්දිම මල්ලේ. දැනෙද්දිම සැපේ දැනෙද්දිම එකම මෙට්ටයක් තුල, එකම කේන්ද්‍රයක් තුල, එකම මොහොතේ, එකම පොස්චර් එකක් තුල, එකම ඉරියව්වක් තුල, එකම කේන්ද්‍රයක, එකම මෙට්ටයක් තුල, එකම මොහොතක් තුල මට මේ සැපේ දැනෙද්දිම හරිද? හිත කියනවා ඒක මදි කියලා. හරිද නැද්ද? මදි කියන්නේ දුව කියන්නේ. එහෙනම් අඩි දෙකක් යාට පෙරේලා සැපේ වැඩි කරගන්න මට ඕන වෙන්නේ. පවතින මොකද දුකක් නිසාද නැද්ද? අය මට ඒක පේනවද මෙතන දුකයි කියලා. මට ඉතින් මොකද? මෙතනක් සැපයි අතනක් සැපයි කියලා. ඔව් එක මෙට්ටේ මෙතන නැති සැපයක් හැපෙන්න තියෙන බෑ කරනවා. හරිද? එහෙනම් එකම ඉරියව්වක් තුල, එකම මෙට්ටයක් තුල, එකම කේන්ද්‍රයක් තුල, එකම මොහොතේ මේක මට දෙකක් කියලා තියෙනවා. මොකද කියන්නේ? සැපයි කියලා කියනවා, දුකයි කියලා කියනවා. ඇත්තටම මම අඩි දෙකක් එහාට පෙරලෙනවා කියන තීරණය ගන්න මන්නේ. අවුරුදු සැපයක් නිසා නෙමෙයි. ඒක නොපෙනෙන දුක නිසා. කොහොමද? මට පේන්නේ දුක. ඒක වැහිලා තියෙන, හංගලා තියෙන එක මොහොනේ. ඒ නොපෙනෙන දුක නිසා මම තීරණය කරන්නේ මම අඩි දෙකක් එහාට පෙරලෙනවා කියලා. පුළුවන් නැහැ කියන්නේ. එවනේ? ඒක මං අහන්නේ එකම අවස්ථාවේ හිත මට දෙකක් කියනවා නම් එකම පොයින්ට් එක, එක මෙට්ටයක් තුල, එකම ඉරියව්වක් තුල කොහොමද? ඉස්සලා කිව්ව දේ අතන පස්සේ කිව්ව දේ පස්සේ කිව්ව දේ අතන ඉස්සලා කිව්ව දේ පොඩි. වලද? මොකද ඇත්තද? එනහිට මොකද කරන්නේ? රවටගන්න? එනවා ඉඳලා තියෙන්නේ මොකද? රැවටින් දුන්නේ. එතකොට ඇයිදින් එහාට පෙරනවා මාසයක් විතර පෙරනවා ඊට පස්සේ ආරංචි වෙනවා පවන් අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරා කියලා. ඒක ඇහිච්ච වෙලා ඉඳලා වයින් මොකද? දුකේ. නේද? එනයි මෙටි ප්‍රශ්න. ඔය ප්‍රශ්න දෙන්නේ. එනම මල්ලේ මේ හිත රවට්ටක් ගාලා දැක්කොත් කවුරුනේ? මාකටිංగ్ concepts වලට මොකද වෙන්නේ? ඉතින් කරන්නේ. එනයි තන. එතකොට මෙතන තියෙන හිතේ රවට්ටක් ගාලා දැක්කොත් මම රවටින් තුලින් නෝද? දුක තුලින් නෝද? මෙට්ටි තුලින් නෝද? මට මෙට්ටි තිබ්බත් එකයි හදත් එකයි. එමන් දකින්න හිත. පින නිසා මට මෙට්ටි තිබුණා වේ. ඒක මම සතුටින් පරිහරණය කරනවා. බට් හිතයි වා දකින්න. එහෙනම් උදේ රසායනයේදී දැන් මෙහාට බෙදෙන තව එකක් ගන්න ඊට වඩා අර කොහොමද ඇති කියලා හිතන ප්‍රශ්න තියෙනවා. එසාවගේ පොකට් එකකට මොකද වෙන්නේ? සාහනක් තියනවද නැද්ද? ඇයි? දැන් වව ගයිඩ් කරන්නේ මොහේ නෙමෙයි. ප්‍රඥාව. ආසංසිකය. එහෙම නැත්තම් හැම ලැබෙන්නේ. එනවා සපයි කියන දේ දිලොන මම වට විතරවට පිටව දුක වෙනවා. එහෙනම් දුක තුල මොකක්ද තියෙන්නේ? මේ එහෙම මෙට්ටයක් නැති තක්කල් ඉන්නේ මොකේද? දුකේ. ඇයි? තිබ්බන සපයි කියලා. එතන මෙට්ටේ නැති බව තුල මෙට්ටේ තියෙන දුකක් නෙමෙයි එතන තියෙන්නේ. මෙට්ටේ නැති එක දුකක් වෙන්නේ. ඔය අපේක්ෂා කරන සැපයක් නැති නිසා. එතන සැපයි දුක දෙකම කොහෙද හැදෙන්නේ? තුන්දෙනා කායික වේදනාව වගේම මෙට්ටේ නිදාගත්තාම කායික නෙමෙයි සැපේ දැනෙන්නේ. ඉතින් අතන දුවාලේ නිසාත් කායික තමයි දැනෙන්නේ. නමුත් මෙතන කායික තමයි දැනෙන්නේ. හැබැයි හිත තමයි වට කිව්වේ මොකද්ද? උකාරේ නැහැ. තව දෙයක් කරගන්න. පයිසවස් දෙපැත්තෙම හිත මොකද්ද මේ කරන්නේ?
එහෙනම් සැපේ තියෙද්දි ඔය දකින්න මොකද හංගන දුක. දුක කාමවා දකින්න මොකද හංගන සැපේ. ඔය අන්ත දෙක දැක්කොත් ඊතර බෑවා අපේ කරන්න රවට්ටන්න. අතුගලින් දාසන. හොඳයි. දැන් තේරෙනවද පොඩ්ඩක්? ආ හොඳයි.